රයිට් කැමරා ටික ඔන් කරගන්න. ආයිබෝන් හැමෝටම. හොඳයි වාඩි වෙන්න. මේ සුබ පොහොය දිනයක් වේවා සහ අද ඔබට වැදගත් දිනයක් නේද අද? මොකද අද දින වැදගත්කම ළමයි? අද මොකද දින වැදගත්? අද පොය. හරි වෙන වැදගත්කම කර දින මොකද්ද අද? එන්දට අප්‍රේල් 5 වෙනිදාට දින වැදගත්කම මොකද්ද ඔබට? මොකද අප්‍රේල් 5 වෙනිදාට දින වැදගත්කම? අද මොකද්ද? මෝඩයාගේ දිනේ. එහෙනම් අද තමයි මෝඩාභිමානය තියෙනවා මලඟ නේද? මෝඩයාගේ දවස කියලා තමයි සලකන්නේ. දැන් එතකොට ඔයගොල්ලෝ දන්නවද? ඇයි අප්‍රේල් 5 වෙනිදා එහෙම මෝඩයාගේ දිනේ කියන්නේ කියලා? කවුද මේ මෝඩයා කියලා? මේ වැඩේ ගන්නෑ. අපි හිතන් ඉන්නවා මගේ යාළුවා කියලා සර් මං හිතන් හිටියේ. නේද? අපි එහෙම හිතන් ඉන්නවා. මෝඩයාගේ දිනේ කියලා අදහස් කරන්නේ ඕක ලස්සන වැඩක්. මේ පොඩ්ඩ ඉන්න මගේ බෑනද. අප්‍රේල් 5 වෙනිදා මෝඩයාගේ දිනේ වෙන්නේ මේ හරිම ලස්සන වැඩකින්. ඒ තමයි එළුවන්නේ. රයිට් අප්‍රේල් 5 වෙනිදාගේ කතාව අපිට කියලා ඉන්න. හරිද? දැන් හැමදාම හම්බෙන්නේ නැහැ අප්‍රේල් 5 වෙනිදාට මේව කතා කරන්න. කතා කරන වෙලාව කියලා තියන්න ඕනේ. ලෝකයේ තිබුණා ඉස්සර මේකට මේ විවිධ විදිහේ කතා තියෙනවා මේ අප්‍රේල් 5 වෙනිදා මෝඩයාගේ දිනයයි සලකන්න යොදා ගන්න එහෙම උනායයි කියලා හිතන ප්‍රධානම කතාව තමයි මේක. හරිද? ලෝකේ ඔබ දන්නවනේ ජුලියස් සීසර්. ජුලියස් සීසර් දන්නවද සුරපප්පා කියන්නේ? සීසර්. අනේ සීසර්ගේ කාලේ හරිද? ලෝකේ ජුලියස් සීසර්ගේ කාලේ සීසර් විසින් ලෝකෙට හඳුන්වා දෙනවා ළමයි කැලෙන්ඩර් එකක්. සීසර් විසින් හඳුන්වා දෙනවා ලෝකෙට එයා තමයි ලෝකේ පළවෙනි කැලෙන්ඩර් එක වශයෙන් අපි පිළිගන්න කැලෙන්ඩරේ ලෝකෙට හඳුන්වා දෙන්නේ. ඒකට කියන්නේ ජූලියන් දින දර්ශනය කියලා. ජූලියන් කැලෙන්ඩර් එක. කවුද හැදුවේ? ජූලියස් සීසර්නේ. ඒ නිසා ජූලියස් සීසර්ගේ ජූලියන් කැලෙන්ඩර් එක. ඕක පස්සේ වෙනස් වුණා. තව ඒ කියන්නේ ඕක දියුණු වුණා. මේ කැලෙන්ඩර් හැදුවේ දැන් වගේ නිකන් දිනේ බලා ගන්න විතරක්ම නෙමෙයි. ඉස්සරහට අර වගා කරන්න තියෙන දින ටික තේරුම් ගන්න කවදද ඒගොල්ලන්ගේ වසන්ත ඍතුව පටන් ගන්නෙ අන්න ඒ වගේ තොරතුරු හොයාගන්න තමයි මුල් කාලේ කැලෙන්ඩර් ඕනේ උනේ. එහෙම නැතුව මේ නිකන් අද කවද්ද කියලා බලාගන්න ඒව නෙමෙයි. ඒගොල්ලන්ගේ තව කොච්චර දවසක් අපේ මොනවාද නත්තල් උත්සවයට කොච්චර කාල තියෙනවද? අන්න ඒ වගේ ඒවා බලාගන්න තමයි මේ කැලෙන්ඩර් ඕනේ වෙන්නේ. මේක මේ ඊටාම නිවැරදි කැලෙන්ඩරයක්. ලෝකේ ඒවකට තිබුණ අතිශය නිවැරදි කැලෙන්ඩරයක්. සාමාන්‍යයෙන් අර අවුරුද්දට දින 365 දශම ගාණක් දාලා එහෙම හදපු කැලෙන්ඩරයක්. පස්සේ මේක ටිකක් දියුණුත් වුණා. උදාහරණයක් විදිහට ජුලියස් සීසර් එයාගේ නමින් මේකේ මාසයක් නම් කරගත්තා. එයාගේ කැලෙන්ඩරේනේ. ඒ නිසා ජුලියස් සීසර් ජූලි මාසෙක නම් කරගත්තා එයාගේ නමට. එහෙම තමයි ජූලි මාසේ නම හැදෙන්නේ. ඊට පස්සේ තව පස්සේ රජවරු රජ වෙනවනේ. පස්සේ රජවරුන්ට ඕනේ නෝ අඩේ සීසර්ටත් මාසයක් තියෙනවා මටත් මාසයක් ඕනේ. ඔව් පස්සේ රජගේ රජ වුණා එයාගේ නම ඔගස්ටස් සීසර්. අර ජූලියස් සීසර් පස්සේ රජ වුණා ඔගස්ටස් සීසර්. ඔගස්ටස්ට වුණා මගේ නමින් මාසයක් දාගන්න ඕනේ. මොකද්ද මාසෙ? අගෝස්තු. නේ? එයාගේ නමට මාසයක් දාගන්න. නියම නෑ. හරිද? අනිත් එක දැන් ජූලි මාසෙට 31ක් තියෙනවනේ. ජූලි මාසේ කැලෙන්ඩරේ දවස් 31ක් තියෙනවනේ. කවද ඔගස්ටස් සීසර් කියනවා ජූලියස්ට 31ක් තියෙනවා නම් මටත් 31ක් ඕනේ. මට 30 ඒවා හරියන්නේ නැහැ. ඒ නිසානේ ජූලි අගෝස්තු දෙක ළඟ තියෙන මාස දෙකට 31 තියෙන්නේ. දෙකම 31 තියෙනවා. හරිද? ඔය වගේ පොඩ පස්සේ ඔය කැලෙන්ඩරේ චුට්ටක් විකෘති වෙනවා. ඔය කැලෙන්ඩරේ හැටියට බැලුවොත් ඔය කැලෙන්ඩරේ තිබුණේ මාස 12යි නෙමෙයි අතට මාස 10යි කැලෙන්ඩරයක් ඒක. ඒ කැලෙන්ඩරේ අන්තිම 10 වෙනි මාසේ තමයි ළමයි දෙසැම්බර් කියන්නේ. ඔය දෙසැම්බර් නැත්නම් ඩෙකා කියලා කියන්නේ 10 කියන අර්ථයේ තියෙන මේ ලතින් වචනේ. හරිද? ඩෙකා කියන්නේ 10යි. සෙප්ට් කියන්නේ 7යි. හරි? සෙප්ට් කියන්නේ 7යි. ඊට පස්සේ ඔක්ටා කියන්නේ 8යි. සෙප්ටා ඔක්ටා නොනා කියන්නේ 9යි. ඊට පස්සේ ඩෙකා කියන්නේ 10යි. ඒක තමයි ගායන විදිය ඔබට ඔය ඉස්සරහා පන්තියක ලෝක ඉගෙන ගන්න පුළුවන්. මම ඔක පන්තිවල සාමාන්‍යයෙන් කියලා දෙන කාරණාවක්. හරිද? මොනෝ ඩයි ට්‍රයි එහෙම කී යනවා. එහෙම ගියාම සෙප්ටා කියන්නේ කීයද? 7යි. හරිද? සෙප්ට් කියන්නේ 7යි. ඔක්ට් කියවම ඔක්ටා කියන්නේ 8යි. නොවැම්බර් කියද්දි නොය එනවනේ නොනා කියන්නේ 9යි.
දෙකා කියන්නේ 10යි. එතකොට මේකේ පළවෙනි මාසේ තමයි අප්‍රේල්. හරිද? මේකේ පළවෙනි මාසේ තමයි අප්‍රේල්. මේ කැලෙන්ඩරේ පළවෙනි මාසේ අප්‍රේල්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අලුත් අවුරුද්ද පටන් ගන්න අප්‍රේල් මාසේ කවද්ද? පළවෙනිදා. සීසර්ගේ ජූලියන් කැලෙන්ඩරේ අවුරුදු පටන් ගත්තේ අප්‍රේල් පළවෙනිදා. හරිද? පස්සේ මේක දැන් අර එක එක විකෘති කරලා නම් මනම් වෙලා එක එක Tamanට ඕනි දිනව එහෙම වෙනස් කරලා මේ කැලෙන්ඩරේ විකෘති වෙලා ගිහිල්ලා සමහර අවුරුදු වල මේක අර අවුරුදු ගානක් කැරකිලා එනකොට සමහර අවුරුදු වල සමහර උත්සව තියෙන්න ඕන කාලෙට නෙමෙයි මේ කැලෙන්ඩරේ තියෙන්නේ. දැන් නත්තල් එනවා සීතල කාලෙ නෙමෙයි නත්තල් තියෙන්නේ එහෙනම් පස්සේ. නත්තල් තියෙන්න ඕන දවසට නෙමෙයි වැටෙන්නේ. මේක නිකන් හෙන අවුල් වෙනවා ටික ටික යන්න. එහෙම මේ වැඩේ තේරුම් ගන්නවා එක්තරා පාප වහන්සේ කෙනෙක්. හරිද? එයාගේ නම ග්‍රෙගරි. ග්‍රෙගරි කියලා පාප වහන්සේ කෙනෙක් තේරුම් ගන්නවා මේ මොකද්ද මේ කැලෙන්ඩරේ හරියන්නේ නැහැ කියලා. එයා දැන්ට තිබුණේ කියන්නේ ඒ වෙනකොට තිබුණ ජූලියන් කැලෙන්ඩරේ තියෙන අඩුපාඩු හදලා එයා අලුත් කැලෙන්ඩරයක් ලෝකෙට ඉදිරිපත් කරනවා. හරිද? ඒක මාස 10 කැලෙන්ඩරයක් නෙමෙයි ඒක මාස 12 කැලෙන්ඩර එකක්. නියමිතව දාලා ඒකට අපි කියන්නේ මේ ග්‍රෙගෝරියන් කැලෙන්ඩර් එක කියලා. ග්‍රෙගෝරියන් දින දර්ශනය. ග්‍රෙගෝරියන්. ජූලියස් සීසර්ගේ ජූලියන් කැලෙන්ඩරේ පැත්තකට දාලා ලෝකෙ පටන් ගන්නවා 1582 ද කොහෙද අවුරුද්ද නම් මතක නැහැ ඇත්තටම. 1582 විතර ඉඳන් ලෝකෙ පටන් ගන්නවා ග්‍රෙගෝරියන් පාප් වහන්සේගේ ග්‍රෙගෝරියන් කැලෙන්ඩර් එක පාවිච්චි කරා. ග්‍රෙගෝරියන් නෙමෙයි ග්‍රෙගරි පාප් වහන්සේගේ ග්‍රෙගෝරියන් කැලෙන්ඩරේ පාවිච්චි කරා. හරිද? දැන් 1582 අවුරුද්ද තමයි මේකේ පළවෙනි වැඩේ. මේකේ මාස 12ක් තියෙනවා ඒ අපි පාවිච්චි කරන කැලෙන්ඩර් එක. හරිද? අපි පාවිච්චි කරන්නේ මේකම තමයි. මේකේ අවුරුද්දේ ආරම්භය ජනවාරිනේ. මේකේ අවුරුද්දේ ආරම්භය ජනවාරි 1 වෙනිදා. දැන් සමහර මිනිස්සු ලෝකේ දැන් වගේ Facebook WhatsApp නෑ ළමයි නිවුස් එකක් මාර වේගයෙන් ව්‍යාප්ත වෙන්නේ ඒ කාලේ. කටින් කට ගිහිල්ලා ඔහොම නිවුස් යන්න ඕනේ. ප්‍රංශයේ හිටපු සමහර මිනිස්සු දන්නේ නෑ කැලෙන්ඩරේ මාරු වුණා කියලා. ඒ මිනිස්සු මොකද කරන්නේ? අර අප්‍රේල් මාසේ 1 වෙනිදා වෙන්දා කළා වගේ අලුත් අවුරුද්දට අවුරුදු සමරනවා. එතකොට ඒගොල්ලෝ ජූලියන් කැලෙන්ඩරේම තමයි තාම යූස් කරන්නේ. දන්නේ නැහැ ඒගොල්ලෝ කැලෙන්ඩරේ අප්ඩේට් වෙලා කියලා. ඒ නිසා මොකද උනේ? ග්‍රෙගෝරියන් කැලෙන්ඩරේ පාවිච්චි කරපු මිනිස්සු ජූලියන් කැලෙන්ඩරේ බලාගෙන අප්‍රේල් 1 වෙනිදා අවුරුදු සමරපු මිනිස්සුන්ට කිව්වා උඹලා නම් මහා මෝඩ මිනිස්සු කියලා. ඒ නිසා තමයි අප්‍රේල් 1 වෙනිදා අවුරුදු සමරපු මෝඩයෝ බවට පත් වුනේ. ඒ නිසා තමයි අප්‍රේල් 1 වෙනිදා මොකක් බවට පත් වුනේද? මෝඩයන්ගේ දිනේ බවට පත් වුනේ. එහෙම නැත්නම් ඔය ඔබ කල්පනා කරන මෝඩයන්ගේ දිනේ නෙමෙයි යෝග. නේ කැලෙන්ඩරේ මාරු වුණා කියලා දන්නේ නැති මෝඩයන්ගේ දිනේ තමයි අප්‍රේල් 1 වෙනිදා කියලා කියන්නේ. ඒ නිසා මිනිස්සු නම් කළා අප්‍රේල් 1 වෙනිදා අවුරුදු සමරන්නේ මෝඩයෝ. හරි අවුරුදු සමරන්න ඕනේ ජනවාරි 1 වෙනිදාට. තේරුණාද වැඩේ? එහෙම තමයි එහෙනම් ඔන්න අප්‍රේල් 1 වෙනිදා අද වගේ දවසක අවුරුදු සමරන්නේ උන් තමයි මෝඩයෝ. එහෙම උන් නෑ ලෝකෙ දැන් එතකොට. නේද? ලෝකෙ හැමෝම දන්නවනේ කැලෙන්ඩරේ මාරු වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා දැන් ඇත්තටම අප්‍රේල් 1 වෙනිදා මෝඩයෝ ඉන්නවද? මෝඩයෝ නෑ. නේද? අපි හිතන් ඉන්න ටයිප් එකේ මෝඩයෝ නෙමෙයි අප්‍රේල් 1 වෙනිදා මෝඩයෝ කියලා කියන්නේ. රයිට්. පාඩමට. නොලෙජ් චෙක් පොයින්ට් එකකින් නේද වැඩේ පටන් ගන්න දෙන්නේ. පිටුවන්ගේ කියන්නේ 8. 8 වෙනි පිටුවේ තියෙනවා නොලෙජ් චෙක් පොයින්ට් එකක්. අන්න ඒ නොලෙජ් චෙක් පොයින්ට් එකෙන් තමයි ඔබට ඔබේ වැඩේ පටන් ගන්න තියෙන්නේ. නොලෙජ් චෙක් පොයින්ට් 2. ඉන්දර වීඩියෝ එක බැලුවද මිස් වෙච්ච ටික? චුට්ට බැලුවා. චුට්ට බලලා හරියන්නේ නැහැ. අද පාඩම අද කෙලිම මෝඩයාගේ දවස වෙනවා ඈ. මර වැඩේ වෙන්නේ. රයිට් බලන්න පළවෙනි ප්‍රශ්නය. අම්ල හා භස්ම සමග වෙනස් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය හඳුන්වන පොදු නම කුමක්ද? අම්ලයි භස්මයි එක්ක විවිධ පාට දෙනවා නම් අපි ඒකට කියන්නේ දර්ශක කියලා. දර්ශක. පහත දැක්වෙන දෑ අතරින් ස්වභාවික දර්ශකයක් ලෙස භාවිතා කළ නොහැක්කේ කුමක්ද? අපි කිව්වා මේ ගෙදරදීම දර්ශක හදා ගන්න පුළුවන් කියලා එදා. පොකුරු වද මල් යුෂ ගන්න පුළුවන්. කහදැම්බූ ජලය ගන්න පුළුවන්. නිල් කට්‍රෝලු මල් යුෂ ගන්න පුළුවන්. හැබැයි ලුණු ද්‍රාවණය කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඒක උදාසීන ද්‍රාවණයක්. දර්ශකයක් නෙමෙයි. අම්ලයක් අඩංගු පරීක්ෂා නලයකට නිල් ලිට්මස් කඩදාසියක් දැමුව විට වර්ණය කුමන පැහැයට හැරේද? අම්ලය අනිර මතකයිද? අම්ල නිල් ලිට්මස් රතු පාට කරයි. අනිර නම් රතු පැහැය වගේ එකක් ලියන්න. රතු පාට වගේ ලියන්න. රතු කියලා තරම ලියන්න බෑ.
වර්ණය රතු හරි ඕන එක. භෂ්මයක් අඩංගු ද්‍රාවණයක ලිට්මස් වර්ණ විපර්යාස පිළිබඳව නිවැරදි ප්‍රකාශය තෝරන්න. භෂ්මයක් නම් මොකද තමයි වෙන්නේ? අනිර බරණි ඉගෙන ගත්තේ නේද? බාරණි භෂ්ම රතු ලිට්මස් නිල් පාට කරයි. භෂ්ම රතු ලිට්මස් නිල් වේ. බරණි සුන්දර සිරි බරණි. උදාසීන ද්‍රව්‍යයක් නිල් සහ රතු ලිට්මස් කටදාසි සමග දක්වන ප්‍රතිචාරය කෙටියෙන් ලියන්න. උදාසීන ද්‍රව්‍යයක් තිබුණොත් නිල් ලිට්මස් මොනවා වෙනවද? නිල් ලිට්මස් නිල් පාට වෙනව නෙමෙයි වර්ණ වෙනසක් සිද්ධ වෙන්නේ නෑ කියලා අපි එදා ලිව්වේ නේද? රතු ලිට්මස් උත් එහෙමයි. එහෙනම් මොකද්ද ලියන්නේ කොහමද? නිල් ලිට්මස් හෝ රතු ලිට්මස් වල වර්ණ වෙනසක් සිදු නොවේ. තමන් වැඩේ දන්නවා ලියා ගන්න බෑ වගේ නම් හොඳ සිංහල පන්තියකට යන්න ඕනේ. මට බෑනේ සිංහල හදන්න. මං විද්‍යාවසනේ ඉගෙනන්නේ. අන්තිම එක 6 වෙනි එක ලාස්ට් ෆයිනල් අන්තිම එක එතන තියෙන විද්‍යාගාරයේ භාවිතා කරන ලිට්මස් වර්ග දෙක නම් කරන්න. මොනවද විද්‍යාගාරයේ තියෙන්නේ? මොනවද තියෙන්නේ? කහ ලිට්මස්, කොළ ලිට්මස්. මොනවද? රතු ලිට්මස්, නිල් ලිට්මස්. රතු ලිට්මස් සහ නිල් ලිට්මස්. හයම හරිද? පහයිද හරි අර උදාසීන කතාව හරි ලියව නැද්ද? මම මොකද ලියුවේ කියලා? වෙනස් වෙන්නේ. right. ඒ අපි කලින් දවසේ ඉගෙන ගත්ත ටික කෙටි ක්‍රම දෙක කියන්න මට. අනිර බරණි කියන්නේ අනිර බරණි මොකද්ද අනිර කියන එකේ තේරුම? අම්ල නිල් ලිට්මස් රතු පාට කරයි. බරණි කියන්නේ භාෂ්ම බාරණි භාෂ්ම රතු ලිට්මස් නිල් පාට කරයි. මතක තියෙන්න ඕනේ ආයේ. ඕක තමයි මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන සාරාංශය. දර්ශක භාවිතයෙන් නැවුන පාඩම මම එදත් කිව්වා මේ ලිට්මස් දැම්ම කියන ළමයි අපිට අම්ලයේ සැර අම්ලයක්ද නැත්නම් අර අපි කිව්වේ මේ සාන්ද්‍ර අම්ලයක්ද එහෙම නැත්නම් තනුක අම්ලයක්ද කියලා හොයාගන්න බෑ. අම්ලයක් කියලා නම් හොයාගන්න පුළුවන්. ඒක සැරයිද නැද්ද කියලා හොයාගන්න බෑ නේද? මොන දර්ශකයේ දැම්මත් අපිට අර සැර හොයාගන්න බෑ. අම්ලයේ ප්‍රබලතාවය ගැන අයිඩියා එකක් ගන්න බෑ. භෂ්ම වලටත් එහෙමයි. මේ භෂ්මය අල්ලන්නවත් හොඳයිද කියලා අපිට හිතා ගන්න බෑ. ඒ නිසා දර්ශක භාවිතා කරලා මේ මොනවද අම්ල භෂ්ම අඳුනා ගන්න එක එච්චරම හරි ක්‍රමයක් නෙමෙයි. ඒකට ගැළපෙනම වෙන ක්‍රමයක් තියෙනවා. හොඳට ප්‍රබලයිද නැද්ද කියලා හොයාගන්නත් පුළුවන් ගැළපෙන ක්‍රමයක් තියෙනවා. දර්ශක භාවිතයෙන් අම්ල භස්ම හඳුනා ගැනීම එතරම්ම නිවැරදි ක්‍රමයක් නොවේ. එසේම එමගින් අම්ල හා භස්මවල ප්‍රබලතාවය පිළිබඳ අගයක් ලබා ගැනීමටද නොහැකිය. දර්ශක මගින් අදාළ ද්‍රව්‍ය අම්ලයක්ද භස්මයක්ද යන්න දල වශයෙන් හඳුනා ගැනීම පමණක් සිදු කරනු ලබයි. ලිට්මස් වලට අමතරව අම්ල භස්ම සහ උදාසීන ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා විද්‍යාගාරයේදී පහත ද්‍රව්‍ය භාවිතා කළ හැකිය. මේකෙන් වඩාත්ම ගැලපෙන ද්‍රව්‍ය තමයි මුලින්ම ඔය තියෙන pH කඩදාසි කියන වර්ගය. ඒකෙන් අපිට පුළුවන් අම්ලයක් ප්‍රබලයිද නැද්ද කියලාත් හොයාගන්න. හරිද? ඒක ප්‍රබලයිද දුබලයිද භස්මයක් ප්‍රබලයිද දුබලයිද කියලා හොයාගන්න පුළුවන්. එකක් තමයි නම් ටික කියන්නේ. එකක් තමයි pH කඩදාසි. විද්‍යාගාරයේ තියෙන තව දර්ශකයක් pH කඩදාසි. ඊට අමතරව පිනොප්තලීන් දර්ශකය. මොකද්ද? පිනොප්තලීන් දර්ශකය. ආයි මොකද්ද? පිනොප්තලීන් දර්ශකය. ඊළඟ එක මෙතිල් ඔරෙන්ජ් දර්ශකය. පිනොප්තලීන් කියලා දර්ශකයක් තියෙනවා. මෙතිල් ඔරෙන්ජ් එහෙමත් නැත්නම් තව නමක් ඔකට කියනවා මීතයිල් ඔරෙන්ජ් කියලා. මෙතිල් ඔරෙන්ජ් කිව්වත් එකයි මීතයිල් ඔරෙන්ජ් කිව්වත් එකයි. අර පිනොප්තලීන් එකට පිනොප්තලීන් කිව්වත් එකයි පිනොප්තලීන් කිව්වත් එකයි. දෙකම එකයි. පැහැදිලිද? ඉස්කෝලේ ටීචර්ලා එහෙම ඒවා කියන ගියාම ටීචර් දෙක රණ්ඩු වෙන්නේ නැහැ.
නෑ පිනොප්තැලීන් නෙමෙයි පිනොප්තැලීන් නේද? එහෙම නෑ තැලින් කිව්වත් කමන්නේ තැලින් කිව්වත් කමන්නේ අපිට මොකෝ. හරිද? මෙතිල් කිව්වත් කමන්නේ මීතයිල් කිව්වත් කමන්නේ දෙකම එකයි. හරිද? රයිට් අපි 1 by 1 බලන්නයි යන්නේ. අද අපිට ලොකු වෙලාවක් යන එකක් නෑ. අද අපිට සරල වැඩ ටිකක් තියෙන කරා. පළවෙනි එක මොන කඩදාසියද? pH කඩදාසි. හරිද? මොනවද? pH කඩදාසි. මාරු කරන්නේ නැහැ. HP කියන්නේ ලැප්ටොප් වගේ තියෙන බ්‍රෑන්ඩ් එකක්. HP නෙමෙයි pH. ලියන හැටි බලන්න. simple P capital H ලියලා තියෙනවා. ඒකට වැරදිලාද? නෑ. ඒක තමයි ක්‍රමය. simple P capital H තමයි ලියන්නේ. pH ලියන්නේ. ලිට්මස් කඩදාසි වලින් අපිට හඳුනාගත හැක්කේ ද්‍රවයක් අම්ලයක්ද නැත්නම් භෂ්මයක්ද යන්න පමණි. නමුත් pH කඩදාසි භාවිතයෙන් එම අම්ලය හෝ භෂ්මය කොතරම් ප්‍රබලද යන්න පිළිබඳව අදහසක් ලබාගත හැකිය. pH කඩදාසි යනු සාමාන්‍යයෙන් කහ පැහැති කඩදාසි පටි විශේෂයකි. අද pH කඩදාසි ගත්තේ නැහැ පෙන්නන්න නේ. ගොඩ ඉන්න. මේ සතිය පාවිච්චි කළා මම ඇතුළට දැම්මනේ. රයිට් මේ බලන්න. මේ තියෙන්නේ pH කඩදාසි. මේකත් අර ලිට්මස් වගේ පොතක් තියෙන මේ. මොන පාටයිද කොළ? කහ පාටයි. ඒ කියන්නේ පාවිච්චි කරන්න කලින් මොන පාටයිද? කහ පාටයි. right? මට කියන්න මොනවද? ලිට්මස් කඩදාසි පාවිච්චි කරන්න කලින් මොන පාටයිද? රතු ලිට්මස් රතු පාටයි, නිල් ලිට්මස් නිල් පාටයි. නේ? ඒව වෙනසක් නැහැ. නම ඒකේ නමටම තියෙනවා. මේකේ නම pH උනාට මේකේ පාටක් කියවෙන්නේ නැහැ නේද? pH කියන්නේ මොන පාට කඩදාසියක්ද? කහ පාට කඩදාසි පටියක්. right? කහ වර්ණයෙන් තමයි ඒකේ තියෙන්නේ. මම මේ චුට්ටක් කලර් ඉන්වර්ට් කරනවා. පොඩ්ඩක් අහක බලන්න. දැන් ඔබට පේනවා පැහැදිලිව රූපේ තියෙනවා කහ පාට පටිය වර්ගයක්. අන්න ඒක තමයි pH කඩදාසි කියලා කියන්නේ. pH කඩදාසි නිකන් නෙමෙයි එන්නේ. මේ සෑම pH කඩදාසි මේ පැක් එකකම ඔබට පේනවා මෙහෙම කලර් ඉන්ඩෙක්ස් එකක් තියෙනවා. මේ අපි මේකට කියනවා pH වර්ණාවලිය කියලා. pH වර්ණාවලියක් තියෙනවා. පේනවද මේ? පටන් ගන්නේ 1න් ඉවර වෙන්නේ 14න්. හැබැයි මේක ඔබට හොඳට බැලුවොත් පේනවා 2 3 2 නෑ 4 නෑ එහෙම සමහර ඉලක්ක මිස් කරලා තියෙන මේකේ 14ක්ම නෑ මගේ මේක චූටි නිසා මේක මිස් කරලා තියෙන සමහර ඒවා 1 2 නෑ 3 තියෙනවා 4 නෑ 5 තියෙනවා 6 තියෙනවා 7 තියෙනවා 8 තියෙනවා 9 තියෙනවා 10 තියෙනවා 11 නෑ 12 තියෙනවා 13 නෑ 14 තියෙනවා ඇත්තට මේ ඔක්කොම ටික තියෙන්න ඕනේ හරිනම් හරිද මේක අර පොඩි නිසා ඉඩ බැලන්ස් කරගන්න ලාභදායී විදිහට ඒගොල්ලෝ සමහර ඒවා මග ඇරලා තියෙනවා. ඒක හරි නරකයිද? එහෙම වෙන්න බෑ. එතකොට අපිට හරියම එක බලා ගන්න බැරි වෙනවනේ. බලන්න මෙම කඩදාසි සමග 0 සිට 14 දක්වා අංකණය කරන ලද වර්ණ පරිමාණයක් කලර් ස්කේල් එකක් ලබා දීලා තියෙනවලු. ඒක එක එක අය එක එක විදිහට දෙනවා. දැන් සමහර අය මං කිව්වා වගේ පටියක් දෙනවා. මම පෙන්නුවේ දැන් පටියනේ. මේ වගේ පටියක් දෙනවා මේ ටික විතරයි තියෙන්නේ. එක්ක මේ කැලේ විතරයි තියෙන්නේ. හරිද? නැත්තම් මේ වගේ දෙකම තියෙන පටියක් වෙන්න පුළුවන්. දැන් මේකේ දෙකම තියෙනවනේ මේ. මේකේ මේ ටිකක් ලොකු කාඩ් එකක් දීලා තියෙනවා. ඒ කාඩ් එකේ පාට 14ම තියෙනවා. සමහර අය දෙනවා මේ වගේ මේ කරකම රවුමට තියෙන එකක්. වෘත්තාකාර එකක් දෙනවා. අපිට තියෙන්නේ pH කඩදාසිය තියලා බලන්න. මේ තියෙන්නේ අර මෙන්න මේකම තමයි මේ තියෙන්නේ. හරිද? 14 වෙනකන් දෙපැත්තට තියෙනවා. 1 2 3 4 5 6 7 8 මේ 10 11 12 13 14 කියලා තියෙනවා. සමහර අය මේ වගේ අර විද්‍යාගාරවල එහෙම තියෙනවා මේ වගේ බිත්ති වල එල්ලන්න පුළුවන් ඒවා. ඒක බිත්තිය එල්ලන්න තියෙන. ලේසියෙන් එතකොට පරිමාණ හොය යන්න ඕනේ නැහැ. එතෙන්ට ගියා තියලා බැලුවා. දැන් කරන්නේ මොකද්ද? මේකෙන් ගන්නවා pH කඩදාසි කෑල්ල. අරගෙන මේක දානවා අපි ද්‍රාවණයට. අම්ල භෂ්ම උදාසීන ඕනි එකකට දානවා. දැම්මහම ටිකක් වෙලා යනකොට මේකේ වර්ණය මොනවා වෙනවද? මේකේ වර්ණය මොනවා වෙනවද? වෙනස් වෙනවා. මේ කහ පාට වර්ණය තියෙන්නේ නැහැ මොනම වෙලාවකවත්. කහ පාට හැර වෙන කහ පාට වර්ණය වෙන්න පුළුවන් ලා කහ පාට වගේ. හැබැයි මේ කහ පාට අපිට හම්බ වෙන්නේ නැහැ.
අපිට වෙන පාටක් තමයි එන්නේ. අපි අතන මේක තියෙනවා මිනුම් සරා. ඒක නැද්ද? ඔය මොඩිය වගේ. පොඩේ ඉන්න අපිට කරලා පෙන්නන්න. උඩට දාන්න ඒකෙම. ඔක්කියුට් එක යන්නේ. රයිට් ඔන්න බලන්න හරිද මම ඔබට ලයිව් පරීක්ෂණයක් කරලා පෙන්නන්න යන්නේ දැන් මේ තියෙන්නේ මොකද්ද pH කඩදාසිය මොකක්ක කොහෙවත් දාලා නැහැ මගේ අතේ මෙතන තියෙනවා මේ මම කෝප් එකකට දාගත්ත සාමාන්‍ය පානීය ජලය මට කියන්නේ ජලය කියන්නේ අම්ලද බෂ්මද ජලය කියන්නේ උදාසීනයි හරිද අපි දැන් බලමු දාලා මේක මොන පාටද අපිට හම්බ වෙන්නේ කියලා මේකට දැම්මම මම දානවා ජුග්ගල් දැම්මා ඒ දාලා අපි පොඩි වෙලාවක් තියන්න පුළුවන් අපිට එයාට මේ හොඳට පෙඟෙන්න. දැන් මේක කැමරාවෙන් නම් හොඳට පෙනෙයිද දන්නේ නැහැ පාට. කැමරාවට මේ අපේ කැමරාවේ පොඩි කලර් ඉෆෙක්ට් එකක් තියෙනවනේ. ඒ හින්දා මේ ඒකට නිකන් කළු ගලක් පෙන්නුවත් සුදු පාට කීටෝපියක් වගේ පේන සීන් එකක් තියෙනවා. ඒ හින්දා කොහොම පාට පෙනෙයිද දන්නේ නැහැ. මේක ඔබට ලාවට වගේ පේනවා. මේක ටිකක් මොන පාට හුරු වෙලා තියෙන්නේ. ඔයනේ ලා කහ පාට වගේ සීන් නැද්ද කැමරාවට පේන්නේ? ඒක නැත්තම් පොඩි කොළ පාට ගතියක් පේනවද? පොඩි කොළ පාට ගතියක් පේනව නේ? වෙලාවට වාසනාව. හරිද? ඔන්න කහ පාට එක කොළ පාටට හැරෙනවා. එහෙනම් මට කියන්න මේ ජලයේ වර්ණය මොකද්ද කියලා? pH කඩදාසියක් ජලයට දැම්මම ලැබෙන වර්ණය මොකද්ද? කොළ පාට. ආසන්න වශයෙන් අපි මේ pH වර්ණාවලියේ අපි කියනවා අපිට හම්බ වෙන්නේ මෙන්න මේ 7 වගේ අගයක තියෙන කොළ පාට. ඒ කියන්නේ pH වල උදාසීන ඒවා අපිට හම්බ වෙන ළමයි කොළ පාට 7. මේ වගේ පල්ලෙහා ස්කේල් එකේ තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන මේක තව චුට්ටක් මෙහෙම දික් කරලා ලියන්න එතනින් උදාසීන කියලා. උදාසීන ද්‍රව්‍යයක් නම් pH කඩදාසිය කොළ පාට වෙන්න ඕනේ. ඒක තමයි pH වර්ණාවලියේ පාට. pH එකට අපි දැම්මොත් එහෙමලා උදාසීන ද්‍රව්‍යයකට pH කඩදාසියක් දැම්මොත් අපිට හම්බ වෙන්නේ කොළ පාට. ඇසිඩික් ආම්ලය ටිකක් බලන්න. ඒකත් ඉතින් බලන්න. රයිට් පොඩ්ඩක් ඉන්න මම ඔබට තව එකක් කරලා වෙනනම් මේ pH කඩදාසියක් දාලා ඔය එකක් ගලවනකොට මේක පට්ටක් තිබ්බන ඉස්සෙල්ලා පොඩ ඉන්න මේක අරගන්න ඕනේ බෝතලේ ඒක හරිම සුවඳයි මේ බෝතලේ අපේ මුළු ස්ටුඩියෝ එකම ගඳ ගන්නවා මේ වැඩෙන් ඉතින් මට කොලයක් කඩුවා රයිට් මේ මගේ අතේ තියෙන්නේ මේ අම්ලයක් ප්‍රබල අම්ලයක් තියෙන්නේ ඇසිඩික් අම්ලය තියෙන්නේ හරිද දැන් මේ තියෙන්නේ pH කඩදාසියක් අර කලින් වතුරට දාපු එක නෙවෙයි ඒක වෙන පැත්තක දැම්ම ඒක වැඩක් නෑ දැන් ආයේ ඒක යූස් කරන්න බෑ මේක තමයි යූස් කරන්නේ අලුත් එකක් දැන් මම කරන්නේ මොකද්ද ඔබට මම හිතන්නේ මේ පැත්ත බැලුවොත් ටිකක් විතර පේනෙයි වත් තියෙන මට්ටම පේනවද මේ පැත්ත බැලුවොත් ෂේප් එකේ පේනවනේ මම මෙහෙම මේක දානවා මේක යම්කිසි ප්‍රමාණයක් අපි අම්ලයේ ගිල්වනවා රයිට් දැන් අපි අරගෙන බලනවා පෙන්වන්න කලින් මම මේක වහලා ඉන්නම් නැත්නම් මේක ගඳ ගන්නවා පලාතම අපිට ඉන්න වෙන්නේ නැහැ මේක ඇතුලේ අපිට ඒ නිසා මම මේ බෝතලේ වහලා අයින් කරලා එන්නම් රයිට් දැන් අපිට පේනවා මේක මේ මගේ අතත් එක මෙහෙම තියලා වගේ බලුවොත් ඔබට හොඳට පේනවා මං හිතන්නේ මොන පාටද හම්බෙලා තියෙන්නේ රතු පාට හම්බෙලා තියෙනවනේ pH කඩදාසියට දම් පාට ඇස් පේන්නේ නැද්ද තැඹිලි පාට වගේ සීනක් තියෙන ඔබට පේන්නේ රතු හරි කවන්නේ තැඹිලිත් ඕගේ රතු පාට වගේ පාට තමයි මේ ඉන්නේ රතු පාට උරු තැඹිලි පාට මැද පාටක් තියෙන්නේ
ඔය දැන් නම් හොඳට වේල්ලා තියෙන්නේ. පේනවනේ පාට. එහෙනම් බලන්න දැන් ඔයාගේ pH වර්ණාවලිය කොයි පාටද මේ ගැලපෙන්නේ? එකට වගේ ප්‍රමාණයට ගලප ගන්න පුළුවන් නේ. එක වගේ කලයකට මැච් කරන්න පුළුවන් නේ අපිට. එහෙනම් එහෙනම් pH වර්ණාවලියේ නැත්නම් pH පරිමාණයේ 7ට කලින් තියෙන ඒවා 0 ඉඳලා 6 දක්වා තියෙන සියලු වර්ණ අයිති වෙන්නේ ළමයි මේ ඊතලයේ යටින් ලියන්න අම්ල. දැන් මම පාවිච්චි කළේ ඇසිඩික් අම්ලය. 7ට කලින් තියෙන ඔක්කොම අම්ල අර රතු පාට පැත්තට බර වෙන්න අම්ලයේ ප්‍රබලතාවය වැඩි කියලා අපි කියනවා. ඒ කියන්නේ පාට තද වෙන්න අම්ලයේ ප්‍රබලතාවය වැඩි. දැන් ඔයාලා නිකන් මේ ලා කහ පාට කොළ පාට වගේ නිකන් මේ 4 5 වගේ එකක් ආවොත් එහෙමලා ඒත් අම්ලයක් තමයි. හැබැයි ප්‍රබලතාවය අඩු අම්ලයක් නේද? දැන් ඔයා ගෙදර තියෙන විනාගිරි ටිකකට එහෙම දාලා බැලුවොත් එහෙමලා pH කඩදාසියක් ඔයාට එන්නේ ඔය නිකන් මේ පහ වගේ වර්ණයක් තමයි එන්නේ. ප්‍රබලතාවයෙන් අඩු එකක්. ඒ විනාගිරි වල තියෙන ඇසිඩික් ඇසිඩ් තමයි මම මේ දැන් පාවිච්චි කරේ. හරිද? මේ ඒවමනේ මේ තිබුණේ. හැබැයි විනාගිරි නෙමෙයි මේ තිබුණේ ඇසිඩික් අම්ලයම. එතකොට මේකේ තියෙන සාන්ද්‍ර අම්ලය මේක ප්‍රබලයි, සැරයි. ඔබට පේනවා මට හම්බුනේ 1 2 වගේ පාටක්. ප්‍රබල එකක්. ඕක තමයි කකුලට වැටලා පුච්ච ගත්තේ මං එදා. හරිද? ඒ නිසා මේ අම්ලය ප්‍රබලයි, සැරයි. මේ මට මේ කිය pH වල උදාසීන අගය කීයද? 7 14යි 7යි 0.14 අතර මැද එක තමයි උදාසීන 7. 7ට කලින් තියෙන ඒවා මොනවද? 7ට කලින් තියෙන ඔක්කොම අම්ල. 7 උදාසීනයි. 4ට පස්සේ තියෙන ඔක්කොම භෂ්ම. මට කියන්න භෂ්ම වල ප්‍රබල භෂ්ම තියෙන නිකන් 8 9 10 වගේ ඒවාද 14 14 වගේ ඒවාද? 13 14 වගේ ප්‍රබල ඒවා දම් පාට හම්බෙන ඒවා තමයි නිල් පාට තද නිල් පාට හුරු දම් පාටක් කියන ඒවා තමයි ප්‍රබල භෂ්ම. අන්න එහෙමයි මේකෙන් ප්‍රබල දුබල හොයාගන්නේ. එහෙනම් මේ පැත්තෙන් ලියාගන්න භෂ්ම. විභාගයට අහනවා pH වර්ණාවලියේ උදාසීන ද්‍රව්‍ය සඳහා වෙන් වී ඇති වර්ණය කුමක්ද? මේ වෙන් වී ඇති අංකය කුමක්ද කියලා. නැත්නම් විභාගයට අහනවා pH වර්ණාවලියේ 8ත් 14ත් අතර අංක වලින් දක්වන්නේ මොනවාද? මොනවද? භෂ්ම. pH වර්ණාවලියේ සමහර ඒවාට එන්න පුළුවන් ඔබට 1ත් 6ත් කියලා. එහෙම නැත්නම් 0.6 කියලා එන්නත් පුළුවන්. දෙකෙන් ඕනි එකක්. ඒ මොනවාවත් ඒ පෙන්වන්නේ මොකද්ද? ඒ පෙන්වන්නේ අම්ල. ඉස්කෝලේ මේ පාඩම කරද්දී බලන්න සමහර විට ඔබට ටීචර්ලා උගන්වයි මේ බිඳුව නැතුව. සමහරවල් ඉස්කෝලේ වලින් කියනවා මේ එකේ ඉඳන් තමයි pH වර්ණාවලිය පටන් ගන්න කියලා. හැබැයි ඇත්තටම නිවැරදි pH වර්ණාවලිය පටන් ගන්න කීයේ ඉඳලාද? බිඳුවේ ඉඳලා. ඔය මගේ පොතද? දැන් මේ මංගාව තියෙන එකේ බැලුවොත් මේකේ තියෙන ළමයි බිඳුව නෙමෙයිනේ. එකනේ තියෙන පටන් ගන්න මේ. මේක පටන් ගන්න එකෙන්. ඒ නිසා ගොඩක් අය කියනවා pH වර්ණාවලිය පටන් ගන්න එකෙන් කියලා. නෑ. ඔබේ ටීචර් හැම කිව්වොත් කියන්න 11 විද්‍යාපොත අරගෙන බලන්න කියලා ඕන. 11 පොතේ දිනව නියමටම ලියලා හරියටම දිනන 11 අච්චු පොතේ pH වර්ණාවලිය තියෙන්නේ බිඳුවේ ඉඳලා 14 දක්වා. ඒ තමයි ඔරිජිනල් වර්ණාවලිය. මේ තියෙන ඉන්ටර්නෙට් එකේ තියෙන රූප ඉන්ටර්නෙට් එකේ තියෙනවට පිස්සුවයි බිඳුව දාන්න එහෙම නැත්තම් නේද? මේ අන්තර්ජාලයෙන් ගත්ත රූප. නිවැරදිව ලස්සනට දාලා තියෙනවා. ටීචර් කියන්නේ Google කරලා බලන්න කියලා. එහෙම කියන්න යන්න එපා. ඔබ නිකන් ගොනාසේ අහගෙන ඉඳලා එන්න. හරිද? හරිද වැඩේ පැහැදිලිද pH කඩදාසි? pH කතන්දරේ පැහැදිලිද? එතකොට pH කඩදාසි මතක තියාගන්න කෙටි ක්‍රමයක් තියෙනවද නැද්ද? තියෙනවා. මොකද? 7 උදාසීනයි 4 කලින් ඒවා අම්ල 4 පස්සේ ඒවා භස්ම කියලා මතක තියාගන්න. හරිද? වෙන ක්‍රමයක් නැහැ. අනිර බරණි වගේ ඒවා නැහැ ඒකට. pH වල මොකද්ද මතක තියාගන්න ඕනි? 7 උදාසීනයි 4ට කලින් ඒවා ඔක්කොම අම්ල 4ට පස්සේ ඒවා ඔක්කොම භෂ්ම. ඔච්චරයි මතක තියෙන්න ඕනේ. 7 මතක තියාගත්තා නම් ඇති ඈ. pH කඩදාසි වල තියෙන්නේ pH වර්ණාවලියේ තියෙන්නේ අම්ල උදාසීන භෂ්ම කියලා. උදාසීන තැන තමයි 7. 4ට කලින් ඒවා අම්ල 4ට පස්සේ ඒවා 4ට පස්සේ ඒවා භෂ්ම. පැහැදිලිනේ? මේ තියෙන වැඩේ දාලා මේ pH අගය 1 සිට 6 දක්වා නම් අම්ල
ලැබෙන වර්ණ මොනවද? රතු, තැඹිලි හෝ කහ වර්ණය ලැබෙන්න පුළුවන්. පොඩි කොළ පාට ගතියක් එන්නත් පුළුවන්. කම්මැලි ඒවනම් උදාසීන ඒවනම් අංක 7 විතරයි උදාසීන ඒවා අහුවෙන්නේ අපිට. ඒවා පැහැදිලිව කොළ පැහැයට හුරුයි. භස්ම 8 ඉඳන් 14 දක්වා තියෙනවා. තද කොළ පාට, නිල් පාට හෝ දම් පාට. පැහැදිලිද? ඒ තමයි වර්ණාවලියේ හැටි. එච්චරයි pH ගැන කතා කරන්න තියෙන්නේ. මතක තබා ගන්න. මොකද අපිට මතක තියාගන්න කියන්නේ? pH කඩදාසියක මූලික වර්ණය අන්න ඒක නම් මාර වැදගත් නෑ. විභාගයට අහනවා. pH කඩදාසියක මූලික වර්ණය මොකක්ද කියලා. අපි ලියනවා කොළ පාට කියලා. ඒක මූලික වර්ණය කියන්නේ pH කඩදාසියක නිකන් තියෙන පාට. මේ වෙලාවේ මේ පොතේ තියෙනකොට තියෙන පාට මූලික වර්ණය. මොකද්ද මූලික වර්ණය? කහ පාට. හරි ඕක ගොඩාක් අය පටල ගන්නවා ඈ ගොඩාක් අයට මතක නැති වෙනවා. pH අගය 7 වන ද්‍රව්‍ය උදාසීන වේ. උදාහරණයක් පිරිසුදු ජලය. pH අගය 1ත් 6ත් අතර වන ද්‍රව්‍ය අම්ල වේ. රතු තැඹිලි කහ වැනි වර්ණ ලබා දෙයි. pH අගය 8 ඒවා භස්ම වේ. තද කොළ නිල් දම් වැනි වර්ණ ලබා දෙයි. ඔන්න මතක තියාගන්න ඕනේ අඩුම ගානේ පාඩම් කරනවා නම් පාඩම් කරන්න තියෙන පොයින්ට්ස්. හරිද? අඩුම ගානේ වැරදිලා හරි ටියුට් එක පෙරළුනොත් බලන්න ඕනේ තැන key points. නේ හිතන්න ඕනේ ඔයා පෙරළුවා නෙමෙයි වැරදිලා ටියුට් එක බිම වැටුණා අතර ගන්නකොට පෙරළුණා. ඒ පෙරළුණාම බලන්න ඕනේ මොකක්ද දිහාද? key points දිහා. එහෙම නැතුව වෙන වෙනම බලන්න වැඩක් නැහැ. මොකද නැත්තම් බලන්නෙම නැහැ නේ කල්පනා කරලා අරගෙන පාඩම් කරනවා කියලා. වැරදිලා හරි බැලුනොත් බලන්නේ මොකක්ද දිහාද? key points. නේද? ඊට පස්සේ තමයි පාඩම්. right. pH ඉවරයි. දැන් තියෙන මොනවද? දැන් තියෙන මොන දර්ශකයද? පිනොක්තලීන් දර්ශකය. මෙයා මරු. හරිද? අම්ල භස්ම හඳුනා ගැනීම සඳහා විද්‍යාගාරයේදී සකස් කර භාවිතා කළ හැකි තවත් දර්ශකයක් වන්නේ පිනොක්තලීන් දර්ශකයයි. මෙය විද්‍යාගාරයේදී මුලින්ම හමුවන්නේ අන්න. ඒකේ මූලික වර්ණය මොකද්ද? මුලින්ම හමු වෙන්නේ මොන විදියටද? සුදු පාට කුඩු විදිහට. අන්න හයිලයිට් කරන්න. මේ ඕනේ මුලින්ම හමුවන්නේ සුදු පැහැති කුඩු විශේෂයක් ලෙසයි. නිකම් පාම් පිටි වගේ එකක් තමයි හම්බ වෙන්නේ. අර පළවෙනි රූපේ තියෙන්නේ. මුලින්ම හමුවන්නේ සුදු පාට කුඩු විදියට. ඒවාට කියන්නේ මොන කුඩු කියලාද? පිනොප්තලින් කුඩු. අර රූපයටින් ගහලා දෙන්නේ. මොන කුඩුද? කුඩේ කුඩු. මොනවද කියන්නේ? පිනොප්තලින් කුඩු. මොන පාටයිද? සුදු පාටයි. ඊට පස්සේ මොකද යනවද කරන්නේ? මේවා මධ්‍යසාරයේ හෝ ශල්‍ය ස්ප්‍රිතු නැත්නම් අපි කියන්නේ සර්ජිකල් ස්ප්‍රිට් කියලා. සර්ජිකල් ස්ප්‍රිට් වල දිය කරනවා. මේ මධ්‍යසාර කියන්නේ විද්‍යාගාරයේ තියෙනවා අපිට මධ්‍යසාර කියලා වෙනම ද්‍රාවණ වර්ගයක්. හරිද? ඔය අපි ඔය සර්ජි මොනවද පාවිච්චි කරන්නේ මේ සැනිටයිසර් වලට එහෙම දාන්න. අන්න ඒ විද්‍යාගාරයේ තියෙනවා මධ්‍යසාර කියලා ද්‍රාවණ වර්ගයක්. බොහොම පරිස්සමෙන් ඉඳලා කිව්වනේ. මම ඉස්සෙල්ලා කිව්වනේ. එහෙම එකක් තියෙනවා විද්‍යාගාරයේ. අන්න ඒක අරගෙන ඒකෙන් ටිකක් බීකරයකට දාලා පිනොප්තලින් කුඩු ටිකකුත් දාලා හොඳට වීදුරු කූරකින් කවලම් කරන්න ඕනේ. වීදුරු කූරක්ම ඕනේ නැහැ. හැන්දක් හරි කමන්නේ දාලා කවලම් කරන්න ඕනේ. අන්න එහෙම මිශ්‍ර කළාම මධ්‍යසාර කියන්නේ අවර්ණ ද්‍රාවණයක්. නිකන් වතුර වගේ එකක්. ඒකට පිනොප්තලින් කුඩු දාලා දිය කළාම මොකද වෙන්නේ? පිනොප්තලින් ද්‍රාවණය හැදෙනවා. ඒ හැදෙන ද්‍රාවණය මොන පාටද කියලා මට කියන්න. හැදෙන ද්‍රාවණය අවර්ණ ද්‍රාවණය. හයිලයිට් කරලා යුත් තැන් ටිකක් තියෙනවා. මුළු මෙන්න මේකම හයිලයිට් කරන ඔක්කොම ටික සම්පූර්ණයෙන් හරි. මේවා මධ්‍යසාරයේ හෝ ශල්‍ය ස්ප්‍රිතු සමග දිය කර ගැනීමෙන් අවර්ණ ද්‍රාවණයක් සාදා ගන්නු ලබයි. අවසානයේ හැදෙන පිනොප්තලින් ද්‍රාවණය අවර්ණ යහ පැත්තේ රූපේ බලන්න. අඩේ මගේ බ්ලැක් ඇන්ඩ් වයිට් වෙච්ච රූපේ හොඳට පේනවා. හරිද? අවර්ණ ද්‍රාවණයක් තියෙනවා. පිනොප්තලින් කුඩු මොන පාටයිද? සුදු පාටයි. පිනොප්තලින් ද්‍රාවණය මොන පාටයිද? අවර්ණයි. පිනොප්තලින් කුඩු මොන වෑදියේ කළාද පිනොප්තලින් ද්‍රාවණය හැදුවේ?
මධ්‍යසාරයේ හෝ ශල්‍ය ස්ප්‍රිතු වල දිය කරලා නේ මධ්‍යසාරයේ කියලාත් මතක තියෙන්න ඕනේ. පිනොප්තලීන් මොනවද දිය කරනවද? මධ්‍යසාරයේ දිය කරනවා. එතකොට හැදෙනවා මොකද්ද? පිනොප්තලීන් ද්‍රාවණය. පිනොප්තලීන් ද්‍රාවණය හදන්න මධ්‍යසාරයේ දිය කලේ මොනවද? පිනොප්තලීන් කුඩු. ඒව මොන පාටද? ඒ සුදු පාටයි. මතක තියෙන්න ඕනේ අය ඔන්න ඕවා මාර පොයින්ට්ස් ඕවෙන් තමයි විභාගයට අහන්නේ. right පිනොප්තලීන් ද්‍රාවණය සාදා ගැනීම සඳහා පිනොප්තලීන් කුඩු දිය කරන්නේ කුමන ද්‍රාවණයකද කියලා අහනවා. අපි මතක නැහැ අපි කියනවා වතුර කියලා. ජලය නෙමෙයි දිය කරන්නේ මොනවද දිය කරන්නේ? මධ්‍යසාර වල තමයි දිය කරන්නේ. මතක තියෙන්න ඕනේ ඈ. right ඔන්න අපි දැන් අවර්ණ පිනොප්තලීන් ද්‍රාවණය හදාගත්ත සාර්ථකව. දැන් අපි මොකද කරන්නේ? මේක අම්ල භස්ම උදාසීන වලට දාලා බලන්න යන්නේ. පිනොප්තලීන් අම්ල සමග වර්ණ රහිතව අවර්ණව පවතී. ළමයි පිනොප්තලීන් බිඳුවක් අම්ලයකට දැම්මොත් අපිට පාට වෙනස් වෙනවා පේන්නේ නැහැ. වර්ණ විපර්යාසයක් පෙන්වන්නේ නැහැ. අවර්ණයි. පිනොප්තලීන් අම්ලයකට දැම්මොත් අවර්ණයි. හරිද? පිනොප්තලීන් භස්මයකට දැම්මොත් මොකද වෙන්නේ? මොන පාට වෙනවද? සෝස පාට වෙනවා. මේ පිනොප්තලීන් භස්ම සමග ලස්සන රෝස පැහැයක් ලබා දෙනවා. ලස්සන රෝස පැහැයක්. හරිද? ඊටාම ලස්සන රෝස පාටක් එනවා. සමහරට ඔබට ඒක ඇත වෙන්න පුළුවන් මට ඒක ලස්සනයි. හරිද? ඊළඟට මේ දැන් අම්ල වලට දැම්මා භස්ම වලට දැම්මා පිනොප්තලීන් උදාසීන ද්‍රව්‍ය සමග වර්ණ වෙනසක් සිදු නොවේ කියන්නේ අවර්ණයි. අමාමෙන් ප්‍රශ්නයක් අහනවා. මං ගාව ද්‍රාවණයක් තිබ්බා. තියෙනවා. බීකරයකට දාපු ද්‍රාවණයක් තියෙනවා. හරිද? අපි මේ ද්‍රාවණය අම්ලද භස්මද උදාසීනද දන්නේ නැහැ. හරිද? අහන් ඉන්න ඕනේ. මම ඒ මංගාව තියෙන ද්‍රාවණයට අපි ඒකට කියමුකෝ A කියලා ද්‍රාවණයක් කියලා. මගේ ඒ ද්‍රාවණයට මම දානවා පිනොප්තලීන් බිඳුවක්. බිඳු දෙක තුනක්ම දානවා. ද්‍රාවණයේ කිසිම වර්ණ වෙනසක් වෙන්නේ නැහැ. මේක අම්ලයක්ද භස්මයක්ද උදාසීනද? අම්ලයක්ද භස්මයක්ද උදාසීනද? කිසිම වර්ණ වෙනසක් වුණේ නැහැ. අවර්ණයි ද්‍රාවණය තවදුරට. උදාසීනද භස්මද අම්ලද? කොහොමද ඔයගොල්ලෝ උදාසීනයි කියන්නේ? උදාසීන වෙලාවෙත් අවර්ණයි අම්ල වෙලාවෙත් අවර්ණයි. කොහොමද ඔයගොල්ලෝ කියන්නේ එහෙම උදාසීනමයි කියලා? අම්ලයක් වෙන්නත් පුළුවන්. දෙකේදීම අවර්ණයි. මට මේක කියන්නේ තව භාජනයක් තිබ්බ මංගාව තව ද්‍රාවණයක්. මේක B ද්‍රාවණය. මේකට දානවා මම පිනොප්තලීන් ස්වල්පයක්. දැම්මාම මේක අන්න රෝස පාට වෙනවා. රෝස පාට වුණා. එහෙනම් මොකද ඒක? ඒක නම් ෂොට් එකටම භස්මයක්. හැබැයි අපිට ඒක නිවැරදිව කියන්න බැරි වුණා නේද අම්ලයක්ද භස්මයක්ද කියලා. ඇයි ඒ? පිනොප්තලීන් අම්ලයකට දැම්ම අම්ලයක්ද භස්මයක්ද උදාසීන කියලා කියන්න බෑ. අම්ලයකට දැම්මත් අවර්ණයි උදාසීන වුණත් අවර්ණයි. තේරුණාද? ඒ නිසා මට කියන්න පිනොප්තලීන් හරියනවද අම්ලයක්ද නැද්ද කියලා හොයන්න. අම්ලයක්ද නැද්ද කියලා හොයන්න හරියනවද? නෑ. පිනොප්තලීන් හරියන්නේ භස්මයක්ද නැද්ද කියලා කාට හරි දැනගන්න ඕනේ නම්. මට ඕනේ වෙනවා මංගාව තියෙන A කියන ද්‍රාවණය භස්මයක්ද නැද්ද කියලා බලාගන්න. අන්න ඔයාලට පුළුවන් පිනොප්තලීන් බිඳු දෙක තුනක් දාලා බලන්න. එතකොට රෝස පාට වුණොත් භස්මයක්. රෝස පාට උනේ නැත්නම් ඒක භස්මයක් නෙමෙයි. භස්මයක් නෙමෙයි කියන්නේ ඒක අම්ලයක්ද? දැන් අම්ලයක් වෙන්නත් පුළුවන් උදාසීන වෙන්නත් පුළුවන්. තේරුණාද කියපේක? පැහැදිලිද කියපේක? අම්ලයක් වෙන්නත් පුළුවන් උදාසීන වෙන්නත් පුළුවන් පිනොප්තලීන් පාට වෙනස් කළේ නැත්තම්. ඒ නිසා අම්ල හොයාගන්න පිනොප්තලීන් හරියන්නේ නැහැ. වඩා ගැලපෙන්නේ මොනව හොයන්නද? භස්ම හඳුනා ගැනීම සඳහා තමයි වඩාත්ම ගැලපෙන්නේ. රයිට් දැන් බලන්න. පිනොප්තලීන් දර්ශකය භාෂ්මික මාධ්‍යයකදී පමණක් ලාක්ෂණික රෝස පැහැයක් ලබා දෙන බැවින් කිසියම් ද්‍රව්‍යයක් භස්මයක්ද යන්න තහවුරු කර ගැනීමට ඇති හොඳම දර්ශකය මෙය ලෙස හැඳින්විය හැකිය. මොනවා අනේක හයිලයිට් කරමු. කිසියම් ද්‍රව්‍යයක් භස්මයක්ද යන්න හඳුනාගත හැකි හොඳම දර්ශකය.
ඇයි භස්මයක් නම් විතරමයිනේ පාට මාරු කරන්නේ? ෂොට් එකටම හොයාගන්න පුළුවන් භස්මයක් නේද කියලා. කිසියම් ද්‍රව්‍යයක් භස්මයක් ද යන්න හඳුනාගත හැකි හොඳම දර්ශකය ලෙස මෙය හැඳින්විය හැකිය. කෙසේ වෙතත් ද්‍රාවණයක් අම්ලයක්ද නැතහොත් උදාසීනද යන්න තීරණය කිරීමේදී පිනොප්තලීන් මගින් යම් අපැහැදිලිතාවයක් ඇති කරයි. ඒ මන්දයත් අම්ල මෙන්ම උදාසීන ද්‍රාවණ හමුවේදීද පිනොප්තලීන් එකම ආකාරයෙන් අවර්ණ ලෙස පවතින බැවිනි. මේ හේතුවෙන් ද්‍රාවණයක් රෝස පැහැ නොවූ පමණින් එය අම්ලයක් ලෙස නිගමනය කළ නොහැකි අතර ඒ අම්ලයක් හෝ උදාසීන ද්‍රව්‍යයක් විය හැකි බව වටහා ගැනීම ඉතා වැදගත් වේ. පැහැදිලි නේද කියන එක? ද්‍රාවණයක වර්ණය වෙනස් නොවූ පමණින් ඔබට ඒක උදාසීනයි සර් කියලා කියන්න බෑ. උදාසීන වෙන්නත් පුළුවන්, අම්ලයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අම්ලයි උදාසීනයි ගැන කතා කරද්දී අපි පිනොප්තලීන් ගැන කතාවක් නැහැ. අපිට පිනොප්තලීන් වැදගත් වෙන්නේ මොනවා ගැන කතා කරද්දී විතරයිද? භස්ම ගැන කතා කරද්දී විතරයි. පිනොප්තලීන් භාවිතයෙන් භස්ම හඳුනා ගැනීම මතක තබා ගන්න ආකාරය. ලියන්න කෙටි ක්‍රමය. අනිර බලන්න පස්සේ මේ අලුත් එක්කනේ පිබරෝ අනිර බරණි අලුත් එක්කනේ පිබරෝ අනිර බරණි පිබරෝ මොකද්ද? පිනොප්තලීන් භස්මයකදී රෝස පැහැවේ. ලියන්න හරියට මං කියන්නම්. ඉස්සරහින් ලියන්න. පිනොප්තලීන් තනි රූලෙන් ලියන්න ඕනි. පිනොප්තලීන් භස්ම සමග රෝස පැහැවේ. පිනොප්තලීන් භස්ම සමග සෝස පැහැවේ. පිනොප්තලීන් භස්ම සමග සෝස පැහැවේ. පිනොප්තලීන් භස්ම සමග රෝස පැහැවේ. භස්ම සමග නැහැ. පිනොප්තලීන් භස්ම සමග රෝස පැහැවේ. යටින් රූල යටින් වරහන් කරලා චූටියට දාන්න. උඩින් ලියවන්නේ භස්ම සමග සෝස පැහැවේ කියලා. යටින් දාලා ලියන්න අම්ල සමග අවර්ණ වේ. අම්ල සමග අවර්ණ වේ. නැත්නම් වර්ණ වෙනසක් නැත. අම්ල සමග අවර්ණ වේ. අම්ල කතාව පාඩම් කරගන්න ඕනේ නැහැ. දැනගන්න මතක් වෙන්න එතන ලියන්නේ. ඔයා මතක තියාගන්න ඕනේ පිබරෝ විතරයි. පිනොප්තලීන් භස්මයක් මොන පාට කරයිද? රෝස පාට කරයි. පිනොප්තලීන් භස්මයකට දැම්මොත් මොන පාටයිද? රෝස පාටයි. කෙටි ක්‍රමය මොකද්ද? පිබරෝ කියන කට ඇරලා පිබරෝ දැන් සෙට් එකම කියන්නේ අනිර බරණි පිබාපු නිදිමතයි. අනිර බරණි පිබරෝ ගැම්මට කියන්න බෑ. අනිර බරණි පිබරෝ මොකද අනිර කියන්නේ? අම්ලයකදී නිල් ලිට්මස් රතු පැහැවේ. බරණි කියන්නේ භස්මයකදී රතු ලිට්මස් නිල් පැහැවේ. පිබරෝ කියන්නේ පිනොප්තලීන් භස්මයකදී රෝස පැහැවේ. හරිද? අනිර බරණි පිබරෝ මතක තබා ගන්න ටික බලන්න. පිනොප්තලීන් මුලින්ම පවතින්නේ සුදු පාට කුඩක් ලෙසයි. එය මධ්‍යසාර හෝ ශල්‍යස්පෘත සමග දිය කර පිනොප්තලීන් දර්ශකය සකස් කරගනී. දර්ශකය මොන පාටයිද? දර්ශකය පිනොප්තලීන් දර්ශකය මොන පාටයිද? කහ පාටයි. අවර්ණයි.
මේ එතන ඒක දාලා නැහැ අපි මේ ටයිප් කරන වෙලාවේ මෙතන දාගන්න ෂේප් එකේ වරහන් කළා අවර්ණය කියලා අවර්ණය දර්ශකයේ අවර්ණයි පිනොප්තලීන් දර්ශකයේ භස්ම හමුවේ සෝස පහයක් ගනි ඔය ප්‍රශ්නයක් නැහැ පිනොප්තලීන් ෆිනොප්තලීන් දෙකම එකයි ඔය ඉංග්‍රීසි නම් ළමයි ඉංග්‍රීසි නම් සිංහලෙන් කියවා දෙදී ලොකු ගැටලුවක් නැහැ හරිද පිනොප්තලීන් අවසානයි ලාස්ට් ෆයිනල් අන්තිම අවසානයේ කරේ ඉන්නේ අපි what is that මොකද නම මෙතිල් ඔරෙන්ජ් එහෙමත් නැත්නම් මීතයිල් ඔරෙන්ජ් මෙතිල් ඔරෙන්ජ් එහෙමත් නැත්නම් මීතයිල් ඔරෙන්ජ් ඔරෙන්ජ් කියන්නේ මොන පාටද තමිලි පාටයි එතකොට තමිල් වල ඉංග්‍රීසි කියන්නේ ඔරෙන්ජ් කියලා ඈ තමිල් වල ඉංග්‍රීසි කියන්නේ ඔරෙන්ජ් කියලා දැන් තමිල් වල ඉංග්‍රීසි කියන්නේ කිං කොකොනට් කියලා නේද මම ඇත්තටම ඔරෙන්ජ් කියන්නේ එන විකාර වැඩි කතා කරන්න කිව්වොත් එහෙම ඇත්තටම ඔරෙන්ජ් කියන්නේ තමිලි පාට නෙවෙයි අපි සිංහලෙන් කියන්නේ දොඩම් පාට කියලා දැන් අපි අපේ තමිලි සුද්ධ තමිලි දැකලත් නැහැ ලෝකෙටම තමිලි තියෙන ලංකාවේ විතරයි වෙන කොහෙවත් ලෝකෙ තමිලි කියලා එකක් නැහැ ලෝකෙටම තමිලි ගස් තියෙන ලංකාවේ විතරයි සුද්ධ මෙහාව තමිලි දැක්කම පුදුම වෙනවා හරිද අපි තමිලි අපිට හුරු එක අපිට දැන් දොඩම් හුරු නැහැනේ අපිට හුරු තමිලි ඒ නිසා අපි කියනවා තමිලි වල පාට කියලා හැබැයි තැඹිලි වල පාට නෙමෙයි සුද්දා මේක දාලා තියෙන මොනවා පාට කියලාද? දොඩම් වල පාට කියලා. ඒ කියන්නේ ඔරෙන්ජ් කියලා දාලා තියෙන දොඩම් වල ඉංග්‍රීසියෙන් කියන්නේ ඔරෙන්ජ් කියලා. සුද්දා ඉතින් දන්නවා නම් සුද්දා ට්‍රැක පයින්නවා මෙහෙ ඇවිල්ලා. හරිද? ලංකාවේ කියන්නේ තැඹිලි කියලා තැඹිලි කියන්නේ කිං කොකොනට් වලට අපි කියන්නේ ඔරෙන්ජ් කියලා. ඔරෙන්ජ් කියන්නේ දොඩම් වලට. වයර් මාරු වෙනවා සුද්දෝගේ. හරිද? ලංකාවේ මිනිස්සු නම් ඒ වගේ වැඩ වලට මාර දැස්සයි. මේ ඔරෙන්ජ් කියන නිසා මේකේ මොන පාටක් ඇතිද එහෙනම්? දොඩම් පාටක් එහෙම කියන්න එපා මොන පාටක් ඇතිද තැඹිලි පාටක් ඇති නේ පොඩි තැඹිලි පාට සීන් එකක් ඇති බලමු මෙතිල් ඔරෙන්ජ් හෙවත් මීතයිල් ඔරෙන්ජ් ද්‍රාවකය මෙය විද්‍යාගාරයේදී මුලින්ම හමුවන්නේ කහ පැහැති කුඩු විශේෂයක් ලෙසයි කහ පාටට හුරු එකක් දැන් උඩ S2 වහගන්න බලන්න රූපේ නිකන් කහ පාට උරු එකක් දත්තු පොතේ තියෙන්නේ. කහ පාටම නෙමෙයි ඒක නිකන් පොඩි නිකන් අමුතු පාටක් තියෙන්නේ. රතු පාටක් නැති, තැඹිලි පාටක් නැති. කහයි රතුයි කහයි මැද පාටක් තියෙන්නේ. කමන්නේ. අච්චු පොතේම තමයි කියලා තියෙන්නේ කහ පහයි කියලා කුඩු විශේෂය. අපි ඉතින් ඒ පාට මතක තියාගන්නවා. ඒක හයිලයිට් කරන්න. මුලින්ම හමුවන්නේ කහ පහයි කුඩු විශේෂයක් ලෙසයි. අප්පට සිරි දැන් පැටලෙනවා නේද එන්න. පිනොප්තලීන් කහ පාටයි මෙතිල් ඔරෙන්ජ් සුදු පාටයි නේද? නෑ මොකද? පිනොප්තලීන් සුදු පාටයි මෙතිල් ඔරෙන්ජ් කහ පාටයි. නෝ තමයි දැන් පැටලෙන්නේ. ඒකනේ මම අරක නැවත නැවත 100 පාරක් විතර ඇහුවේ. මෙතිල් ඔරෙන්ජ් මොන පාටයිද? කහ පාටයි. පිනොප්තලීන් කුඩු මොන පාටයිද? සුදු පාටයි. රයිට් බලන්න මේ විද්‍යාගාරයේදී මුලින්ම හමුවන්නේ yellow color කුඩු විශේෂයක් ලෙසයි. ඒවා හඳුන්වන්නේ මෙතිල් ඔරෙන්ජ් කුඩු ලෙසින් වේ. අර රූපයේ තියෙන මෙතිල් ඔරෙන්ජ් කුඩු. මේවා ජලය සමග දිය කර ගැනීමෙන් තැඹිලි පැහැයට හුරු කහ පැහැති ද්‍රාවණයක් සාදා ගන්න ලබයි. තැඹිලි පාට කියලා අපි හිතමුකෝ. ඕම් බලපල්ලකො ළමයි වැඩේ. මේ බලන්න තමයි please look at this Julian නෙමෙයි Julius Caesar මේ බලන්න ඔන්න අපිට ද්‍රාවණ දෙකක් තියෙනවා එකක් තමයි පිනොප්තලීන් තව එකක් තමයි මෙතිල් ඔරෙන්ජ් පිනොප්තලීන් පටන් ගන්නකොට විද්‍යාගාරයේදී හමුවන්නේ මොන පාටද? සුදු පාටයි.
ආරම්භයේදී සුදු පාටයි. මෙතිල් ඔරෙන්ජ් ආරම්භයේදී මොන පාටයිද? මුලින්ම හමුවන්නේ කහ පැහැති කුඩු විශේෂයක් ලෙසයි කියලා highlight කළේ උතුනේ. කහ පාටයි. පිනොප්තලින් දිය කරන්නේ මොනවද? මේ සුදු පාට කුඩු දිය කලේ මොනවද? වතුර වලනේ? නෑ මධ්‍යසාර වලනේ. එහෙනම් පිනොප්තලින් ද්‍රාවණය හදන්න දිය කරන්න ඕනේ මධ්‍යසාර වල. මෙතිල් ඔරෙන්ජ් දිය කරන්න ඕනේ මොනවද? ඔය දැන් කිව්වේ මේවා මොනව සමග දිය කරද? මේවා ජලය සමග දිය කළා තමයි හදාගන්නේ. ඕම් පැටලෙන් දැන් අපිට මෙතිල් ඔරෙන්ජ් දිය කරන්නේ මධ්‍යසාර නෙමෙයි ජලය. පිනොප්තලින් සුදු පාට කුඩු ටික මධ්‍යසාර වල දිය කළාම හැදෙන ද්‍රාවණය මොන පාටයිද? අවර්ණයි. මෙතිල් ඔරෙන්ජ් කහ පාට කුඩු ටික ජලයේ දිය කරලා හදාගන්න ද්‍රාවණය මොන පාටයි? තැඹිලි පාටයි. ඒක තමයි මෙතිල් ඔරෙන්ජ් කිව්වේ තැඹිලි පාටයි. දැන් තේරුණාද දෙකේ වෙනස? උන් දෙන්න පටන් ගන්නකොටත් පාට වෙනස්. උන් දෙන්න දිය කරන්නේත් වෙනස් ද්‍රාවණ දෙක. හැදෙන පාටත් වෙනස්. පටල ගන්න නැතුව ඉන්නයි ඕනේ. හරි ඔව් සම්පූර්ණ දෙන්නෙක් මේ දෙන්න. කිසිම වෙනස්කමක් නැහැ ඊළඟ පාටවල සාදිය කරන ද්‍රාවණවල. කරන විදිය නම් එකයි. මේකෙත් කුඩු තියෙන්නේ දෙකම තියෙන්නේ ද්‍රාවණයේ දිය කරලා ද්‍රාවණ මිශ්‍රණයක් හදාගන්න. එච්චරයි සමාන උන් දෙන්නගේ. right දැන් බලන්න. එම ද්‍රාවණය හඳුන්වන්නේ මෙතිල් ඔරෙන්ජ් දර්ශකය ලෙසින්ය. ඔයාලට කලින් ගෙපෙන්න. මේකෙත් එහෙනම් highlight කරන්න මෙන්න මේ ටික. ජලය සමග මිශ්‍ර කර තැඹිලි පෑයට හුරු කහ පැහැති ද්‍රාවණයක් සාදා ගන්න ලබයි. ඒ ටික highlight කර. මෙතිල් ඔරෙන්ජ් එකේ ඒ ටික highlight කර. දිය කරන්නේ වතුරත් එක්ක සෑදෙන ද්‍රාවණය තැඹිලි පාටයි. අපුලමයි ගියාද? අපුලමයි ගියාද? ඊළඟට කියනවා මෙතිල් ඔරෙන්ජ් දර්ශකය අම්ල සහ භෂ්ම හමුවේ දක්වන වර්ණ විපර්යාසය මෙසේය. අන්න බලන්න ඒක දැම්මහම දක්වන විපර්යාස පොඩක් කලර් ඉන්වර්ට් කරනවා. හරි පාට පේන්නේ නැත්තම්. මෙතිල් ඔරෙන්ජ් දර්ශකය අම්ල සමග තද රතු පැහැයක් ලබා දෙයි. අන්න අම්ල වලට දැම්මහම මොන පාට වෙනවද? තද රතු. තද පැත්තකට දානකොට මොන වෙනවද? රතු පාට වෙනවා. මෙතිල් ඔරෙන්ජ් අම්ල වලදී රතු පාට වෙනවා. මෙතිල් ඔරෙන්ජ් දර්ශකයේ භෂ්ම සමග කහ පැහැයක් ලබා දෙයි. ළමයි කහ පැහැයක් ලබා දෙයි කිව්වට ඔබට වීඩියෝ එක බලනකොට පෙනෙයිලා කහ පාටක් වෙනස් වෙනවා. හැබැයි ඇත්තටම අර තිබිච්ච ඔරිජිනල් මෙතිල් ඔරෙන්ජ් ද්‍රාවණයේ මේකේ අතර ලොකු වෙනසක් නැහැ. ඒ කියන්නේ මේ බලන්න මේ රූප මේ තියෙන්නේ මෙතිල් ඔරෙන්ජ් ද්‍රාවණයනේ. ඒක භෂ්මයකට දැම්මම ඒ පාටම වගේ පාටක් නේ තියෙන්නේ. එක වගේ පාටක් නේ තියෙන්නේ. ලොකු වෙනසක් නැහැ. ඒ කියන්නේ මෙතිල් ඔරෙන්ජ් දාලා භෂ්ම හඳුනා ගන්න එකයි උදාසීනයි වෙන් කරගන්න එක අමාරුයි. නේ? මෙතිල් ඔරෙන්ජ් හරියන්නේ මොකක්ද නැද්ද කියලා බලා ගන්න. අම්ලයක්ද නැද්ද කියලා බලා ගන්න නම් මෙතිල් ඔරෙන්ජ් නියමයි. දැන් කලින් පිනොප්තලීන් නියමයි භෂ්මයක්ද නැද්ද බලා ගන්න. මේ පැත්තෙන් මෙතිල් ඔරෙන්ජ් නියමයි අම්ලයක්ද නැද්ද කියන කාරණාව බලා ගන්න. එහෙම නැතුව මෙතිල් ඔරෙන්ජ් පාවිච්චි කරලා අම්ලද භෂ්මද කියලා හොයන්න යන එක කරදර වැඩක්. සමහරවිට අම්ලයි භෂ්මයි කියලා වෙන් කරන්න කියලා අපිට උදාසීන ඒවත් භෂ්ම කියලා වෙන් කරන්න ඉඩ තියෙනවා අපි. මෙතිල් ඔරෙන්ජ් දර්ශකය උදාසීන ද්‍රව්‍ය සමග වර්ණ වෙනසක් සිදු නොවේ. ඒ කියන්නේ භෂ්ම සමගයි උදාසීන ඒවා සමගයි ලොකු වර්ණ වෙනසක් නැහැ. දෙකේදීම කහ පැහැ වගේ පාටක් තමයි හම්බ වෙන්නේ. ඔබට මේ වීඩියෝ එක බලනකොට පෙනෙයි ලාවට පාට වෙනසක් තියෙනව නැත්තේ නෑ. හැබැයි හඳුන ගන්න අමාරුයි ළමයි එකපාර. කරදරයි.
ඊළඟට එහා පැත්තට එන්න. මෙහි ඇති විශේෂත්වය නම් ආම්ලික ද්‍රාවණයකට මෙතිල් ඔරෙන්ජ් ස්වල්පයක් එක් කළ සැනින් එය තද රතු පැහැයට හැරෙන බැවින් අම්ලයක් හඳුනා ගැනීමට කදිම දර්ශකයකි. අන්න highlight කරන්න. අම්ලයක් හඳුනා ගැනීමට කදිම දර්ශකයකි. කදිමයි ඒක අම්ලයක් හඳුනා ගන්න. දැන් මින්දා වෙබ් එකේ රෙජිස්ටර් වුණා පේපර් එකක් කළාද? දෙන්නේ. කළේ නෑ. දැන් අන්ජලි දෙකයි නේ කළේ. කළේ නෑ ඊට පස්සේ නේද? කළේ නෑ. දැක්කේ නෑ මං කළා දෙන්න. ඔව් අපේ කරා විතරයි හොඳ. ඔය කටේ වලට ඉතින් කරනව නැත්නම් බත් කාලා හමාරයන්නේ ගෙදරින්. ඕගලන්ට මේ තත්ත්වෙට පත් කරන්න වෙනව හරියන්නේ නෑ. අම්මලාට කියන්න ඕනේ. කන්න දෙන්න එපා කියලා පේපර් එකක් කරන්න නැතු දවසකට. දවසට එක ගානේ තියෙන ඒවා ආයි ආයි හරි කරන්න ඕනේ. දැන් මම දාන්නම් අද හරි ඊළඟට හෙට හරි තව පේපර් ටිකක්. තුන්වෙනි පාඩම හතරවෙනි පාඩම තියෙනවා. අද මේ පාඩම ඉවර නම් පස්වෙනි පාඩම තියෙනවා. ඒවෙන් දානවා. ඒවා කරන්න ඕනේ. ඈ? පළවෙනි වාරයේ පස්වෙනි පාඩමෙන් ඉවරයි. අද අපි පළවෙනි වාරය ඉවර කරනවා. අපි සිකුරාදාට දෙවෙනි වාරේ පටන් ගන්නවා. දේසි කෙසේ වෙතත් උදාසීන ද්‍රාවණයක් සහ භාෂ්මික ද්‍රාවණයක් වෙන් කර හඳුනා ගැනීමේදී යම් ගැටලුවක් පැනනගී. ඒ මන්දයත් එම මාධ්‍ය දෙකේදීම මෙතෙල් ඔරෙන්ජ් එකම ආකාරයෙන් කහ පැහැයෙන් දිස්වන බැවිනි. මොකද උදාසීනද භාෂ්මද කියලා හොයන එක පොඩක් කරදරයි. මේ අනුව යම් ද්‍රාවණයක් කහ පැහැ වූ පමණින්ම එය භාෂ්මයක් යයි නිගමනය කළ නොහැකි අතර භාෂ්මයක් හෝ උදාසීන ද්‍රාවණයක් විය හැකි බව අපේ චුටි මොලේට වටහා ගත යුතුය. ඊළඟට තියෙන ඔබ කැමති මේක මෙතිල් ඔරෙන්ජ් දර්ශකයේ භාවිතයෙන් අම්ල හඳුනා ගැනීම මතක තබා ගන්න ආකාරය. ඔය එකක් හදලා කියන්න බෑනේ. දැන් සිස්ටම් එක ඔයා දන්නවනේ. දැන් ඔයා එකක් හදලා කියන්න බෑ. අපිට අනිත්‍ය වැඩක් නැහැ. අපිට වැදගත් මෙතිල් ඔරෙන්ජ් අර රතු පාට වෙන කේස් එක විතරයි. මං කියවනේ තද වැඩක් නැහැ කියලා. තද වැඩක් නැහැ අපිට වැදගත් පාට විතරයි. මොකද? කොහෙද තැමිලි වෙන්නේ? මේ මොකද අපේ තියෙන්නේ? මෙතිල් ඔරෙන්ජ් මේ අම්ලයකදී රතු පාට වේ. මෙයර අම්ලයකදී සතු පාට වේ. මේ අර දැන් සෙට් එකම කියන්න බෑ. අනිර බරණි පිබරෝ මෙයර. ඕ ගැම්මට කියන්න බෑ. අනිර බරණි පිබරෝ මෙයර. එක හුස්මට කියන්න. අනිර බරණි පිබරෝ මෙයර. කො අනිර බරණි පිබරෝ මෙයර. ඔය මං විසින් නිර්මාණය කරපු කෙටිකමද නැත්නම් පරම්පරාවෙන් ආපුවද? ගුරු පරම්පරාවලින් ආපුවා. ඒ කියන්නේ මම ඕලෙවල් කරන කාලේ නම් පාඩම් කරේ ඔහොම තමයි. හරිද? මගේ කෙටිකම නෙමෙයි. ඒවා යුනිවර්සල් කෙටිකම. නේද? ලෝක විශ්වීය කෙටිකම ඕවා. ලෝකේ හැමෝම දන්නවා. සිංහලයි විතරයි ඕක සිංහලෙන් දන්නේ. අනිත් අය වෙන ක්‍රමයකට දන්නේ නැති. හරිද? අනිර බරණි පිබරෝ මෙයර මොනවා කරන්නද? මතක තියාගන්න. අමතක කරන්න එපා ජීවිත කාලෙටම ආයෙ වෙතින් එහාට. අනිර කියන්නේ අම්ලයකදී නිල් ලිට්මස් රතු පාටයි. බරණි කියන්නේ භෂ්මයකදී රතු ලිට්මස් නිල් පාටයි. පිබරෝ කියන්නේ පිනොප්තලීන් භෂ්මයකදී රෝස පාටයි. මෙයර කියන්නේ මෙතිල් ඔරෙන්ජ් අම්ලයකදී රතු පාටයි. හරි? මොකද? ඉස්සරහින් ලියන්නේ මේක අමතකුණා. ඉස්සරහින් ලියන්නේ ඒකේ විස්තරය මොකක්ද ලියන්නද? මෙතිල් ඔරෙන්ජ් අම්ල සමග මෙතිල් ඔරෙන්ජ් අම්ල සමග රතු පැහැවේ. මෙතිල් ඔරෙන්ජ් අම්ල සමග සතු පැහැවේ. knowledge check point එකක් තියෙන ඊළඟට.
කී පොයින්ට්ස් එක තියෙනවා. කී පොයින්ට්ස් අපි දැන් දන්නවා ටිකනේ. මුලින්ම කහ පාටයි ජලයේ දිය කිරීමෙන් මෙතිල් ලොරෙන් දර්ශකය සාදා ගන්න ලබයි. මෙතනත් දාන්න වරහන් කළා මෙතන දාන්න වරහන් කළා තැඹිලි පැහැවේ කියලා. තැඹිලි පැහැතිය කියලා ගන්නකො ඒතකොට හරි. තැඹිලි පැහැතිය මෙතිල් ලොරෙන් ද්‍රාවණය තැඹිලි පාටයි ඈ දර්ශකය තැඹිලි පාටයි. මෙතිල් ලොරෙන් දර්ශකය අම්ලයකදී පැහැදිලි රතු පැහැයක් ගන්නා බැවින් අම්ල හඳුනා ගැනීමට ඉතා හොඳ දර්ශකයකි. හරිද? නොලෙජ් චෙක් පොයින්ට් එක කරන්න. බලමු ඔබ මෙතිල් ලොරෙන් ජනම්මනන් ටික සම්බන්ධයෙන් pH කඩදාසි ගැන පිනොප්තලීන් ගැන ඉගෙන ගත්තද කියලා හරියට. ටක් ගාලා කරන්න. ප්‍රශ්න 8ක් තියෙනවා. Itu apa ya? අද මම ඔයගලන්ට දාන්නම් මේ ඊළඟ පාර්ලිමේන්තු ටියුට් එක සිකුරාදා වෙනකොට print කරගන්න. සිකුරාදා උදේ පන්ති දානවා මේ ටයිම් එකටම. හයවෙනි පාඩම අපිට තියෙන්නේ සත්ව විදත්වය කතා කරන්න. ඒක ඉවර කරලා ඉවර කරේ නෑ. මේක පරීක්ෂණ කරෙත් නෑ කොහොමද? ඒ විදි කොට්ටු නෑ ටීචර් භාගෙන් ඉවර කරේ. මං තරහයි කියන්නේ එහෙම බෑ කියන්නේ. මං වගේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන ඔක්කොම කරලා ඉවර කරන්න ඕනේ නැද්ද? භාගයක් කරලා ඉතුරු පාඩමට ගිහලා හරියන්නේ නෑ. ඉවරයිද? පළවෙනි ප්‍රශ්නය. අද දවසේ ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. pH කඩදාසි පටියක මූලික වර්ණය කුමක්ද? pH කඩදාසියක මූලික වර්ණය මොකද්ද? පටන් ගන්නකොට වර්ණය කහ. pH කඩදාසි පටියක මූලික වර්ණය කහ පැහැයවත් ලියන්න අඩු ගන්න. නැත්තම් කහ කියලා බැලුවම ටීචර් බලය කසනවද කියලා. කහ පැහැය ඕනික. උදාසීන ද්‍රව්‍යයක් හමුවේ pH කඩදාසියක් ලබා දෙන වර්ණය සහ අදාළ pH අංකය සඳහන් කරන්න. උදාසීන නම් මොන පාටයිද? කොළ පාටයි. අංකය ජය අංකය කීයද? 7. lucky 7. කොළ පැහැය pH අංකය 7 වේ. පිනොප්තලීන් දර්ශකය සාදා ගැනීම සඳහා පිනොප්තලීන් කුඩු දිය කළ යුතු ද්‍රව්‍ය කුමක්ද? පිනොප්තලීන් කුඩු දිය කරන්න ඕනේ ජලයේ නෙමෙයි මාධ්‍යසාර. මධ්‍යසාර වරහන් කළා දාන්න පුළුවන් එතනෝල් හෝ ශල්‍ය ස්ප්‍රීතු කියලා. ඒවා ලියන්න වැඩිපුර කමන්නේ ලියා ගන්නද ලියුවේ නැත්නම් ඒක ලියන්න. එහෙම තමයි විභාගෙ නෝත් ලියන්න ඕනේ. ඒකෝර තමයි දන් ටීචර් බලන්නේ. ෂා හොඳ විද්‍යාපන්තිකට යනවා මේ ළමයා කියලා. එතනෝල් හෝ ශල්‍ය ස්ප්‍රීතු
සරි ඊළඟට කියනවා භෂ්මයක් අඩංගු පරීක්ෂා නලයකට පිනොප්තලීන් දුණ්ඩක් දැමුවට ලැබෙන වර්ණය කුමක්ද? පිනොප්තලීන් භෂ්මයකදී මොන පාටයිද? රතු පාටයි රෝස පාටයි. සෝස පැහැතිය. ඊළඟට කියනවා මෙතිල් ඔරෙන්ජ් දර්ශකය අම්ල සමග ලබා දෙන වර්ණය කුමක්ද? මෙතිල් ඔරෙන්ජ් නම් මෙතිල් ඔරෙන්ජ් අම්ලයකදී රතු පාටයි. මේ අර රතු වර්ණය. ඉස්කෝලවල ගොඩාක් ළමයින්ට අමාරුයි සම්මත වෙන පාඩමක් තමයි ඔබ මේ මහා ලේසි ඉගෙන ගත්තනේ. ඉස්කෝලේම දැන් මේ පාඩම ඉස්කෝලේ නෙමෙයි. ඒ කියන්නේ පොදුවේ 7 වසරේ ළමයින්ගේ අහුවොත් එහෙම පළවෙනි වාරේ දින අමාරු පාඩමක් මොකද්ද කියලා. අම්ල හා බස්ම. මොකද්ද ඉතින් දින අමාරුව කියන්නේ කොහොමද? මේක ලේසිනේ අනිත් ඒවාට වඩා ලේසි වගේ ඔබට හිතනවනේ. මේක නම් ඔය පොඩි ජොලි පාඩමක්. හරිද? පොඩි කරුණු ටිකක් තියෙන. ඒ ටික මතක තියාගත්තාම ඕනේ වෙලාවෙ ජීවිත කාලෙම තමන්ගේ ජීවිතේ යොදා ගන්න පුළුවන්. රයිට් 6 වෙනි එක. ද්‍රාවණයක pH අගය 1 2 හෝ 3 ලෙස ලැබුණොත් එම ද්‍රාවණය අයිති වන්නේ අමිල සරටද නැද්ද? අම්ලද බස්මද උදාසීනද? 1 2 3 කියන්නේ අම්ල. අමිල සරට තමයි අයිති නේද? 1 2 3 අම්ල. අම්ල කාණ්ඩයට කියලා යන්නේ. කාණ්ඩය කියලා ලියුවද? අහන්න එහෙමනේ. අම්ලද බස්මද නැත්නම් උදාසීන ද්‍රව්‍ය කාණ්ඩයටද කියලා යහන. අම්ල කාණ්ඩයට කියලා ගන්න. ලියනකොට පොඩ්ඩක් අර සම්පූර්ණ උත්තර ලියන්න පුරුදු වෙන්නේ නැහැ. අනේ හොඳ සිංහල පන්තියකට යන්නේ. ලියනකොට සම්පූර්ණ මේ උත්තර ලියන්න පුරුදු වෙන්න. උත්තර කෑලි ලියන්න එපා. භාග ලියන්න පුරුදු වෙන්න එපා. ඒක නරක පුරුද්දක් විදිහට ඉස්සරහට එන්න ඔබේ. මෙතිල් ඔරෙන්ජ් දර්ශකය සාදා ගැනීම සඳහා භාවිතා කරන කුඩු වර්ගයේ වර්ණය කුමක්ද? කුඩු වර්ගයේ නමද ලියුවේ? යකෝ සිංහල පේන්නද? කුඩු වර්ගයේ නම නෙමෙයි යන්නේ. කුඩු වර්ගයේ පාට අහන්නේ. මෙතිල් ඔරෙන්ජ් කුඩු මොන පාටයිද? කහ පාටයි. කහ පැහැතිය. භෂ්මයක් හමුවේ pH කඩදාසියක් ලබා දිය හැකි වර්ණ දෙකක් නම් කරන්න. භෂ්මයක් වුණාම දම් පාට වෙන්න පුළුවන්, නිල් පාට වෙන්න පුළුවන්, තද කොළ පාට වෙන්න පුළුවන්. තද කොළ, නිල්, දම් කියන තුනෙන් ඕනි දෙකක්. තුනම ලියන්න. තද කොළ, නිල්, දම්. තද කොළ, නිල්, දම්. right. තද කෙල නෙමෙයි තද කොළ ඈ. තද කෙලද නෙමෙයි. right. විවිධ දර්ශක අම්ල භෂ්ම හමුවේදී දක්වන වර්ණ විපර්යාස පහත ආකාරයට සාරාංශකව ඉදිරිපත් කරන්න පුළුවන්. මේ බලන්න. නිල් ලිට්මස් දැම්මොත් එහෙම ළමයි නිල් ලිට්මස් කියන එක ගත්තාම එයා නිල් පාට කඩදාසි පටි වර්ගයක්. නිල් ලිට්මස් අම්ලයකට දැම්මොත් රතු පාට වෙනවා. නිල් ලිට්මස් භෂ්මයකට දැම්මොත් වර්ණ වෙනසක් නැහැ. නිල් පාටම තමයි. රතු ලිට්මස් කියන්නේ රතු පාට කඩදාසි පටි වර්ගයක්. ඒක අම්ලයකට දැම්මොත් වර්ණ වෙනසක් නැහැ. රතු පාටම තමයි. හැබැයි රතු ලිට්මස් භෂ්මයකට දැම්මොත් පාට වෙනස් කරනවා නිල් පාට විදියට. pH කඩදාසි කියලා කියන්නේ කහ පාට කඩදාසි පටි වර්ගයක්. ඒක අම්ලයකට දැම්මොත් රතු පාට, තැඹිලි පාට, කහ පාට වගේ පාටවල් එන්න පුළුවන්. ඒක භෂ්මයකට දැම්මොත් තද කොළ පාට, නිල් පාට, දම් පාට වගේ පාටවල් එන්න පුළුවන්. ඒක අම්ලය මොකද උදාසීන වුණොත් එහෙමලා කොළ පාට වගේ පාටක් තමයි එන්නේ. ඒක එතන දාලා නැහැ. ඊළඟට පිනොප්තලීන්. ඒකේ විස්තරය බලන්න. සුදු පැහැති කුඩු විශේෂයකී මධ්‍යසාරයේ හෝ ශල්‍ය ස්ප්‍රිතු වල දිය කරලා අවර්ණ ද්‍රාවණයක් සාද ගන්නවා. එතකොට පිනොප්තලීන් කියන්නේ අවර්ණ ද්‍රාවණය. ඔව් එතන වල කියන්නේ මධ්‍යසාරම තමයි. හරිද? ඕක පස්සේ ඔයගොල්ලෝ තව ලොකු වෙනකොට ඉගෙන ගන්නවා හරියටම ඔය නම් ගම් වල කතන්දරේ. දැන්ට වැඩි හිතන්න එපා ඒවා. හරිද? එතනෝල් තියෙනවා, මෙතනෝල් තියෙනවා. එහෙම නම් ගම් ගොඩාක් තියෙනවා ඉස්සරහට ඉගෙන ගත්තා. ඒක ලස්සන පාඩම් ඕවා. පිනොප්තලීන් ගත්තාම පිනොප්තලීන් ද්‍රාවණය අවර්ණයි අම්ලයකට දැම්මොත් වර්ණ වෙනසක් නැහැ. අවර්ණ වෙලා තියෙනවා. හැබැයි පිනොප්තලීන් භෂ්මයකට දැම්මොත් පිබරෝ වෙනවා. රෝස පාට වෙනවා. ඊළඟට මෙතිල් ඔරෙන්ජ් තියෙනවා. දැන් මේ මම මේ බොක්ස් වල පාට දාලා තියෙන්නේ ආරම්භක පාට ගොඩක් වෙලාවට
ඒ ගැළපෙන පාට වලින් pH කඩදාසි විතර කොළ පාට දාලා තියෙන කහ පාට දාලා නැතුව ඒකට. පිනොප්තලීන් එක හිස්තරක් තියලා තියෙන ඒක පාට ආවරණ නිසා. මෙතිල් ඔරෙන්ජ් ගත්තාම ඒක සෝස පාටයි. ඒ නිසා මේ සෝරි තෝස පාට නෙමෙයි තැඹිලි පාටයි ඔරෙන්ජ් පාටයි. ඒ නිසා තමයි ඒක ඔරෙන්ජ් වලින් දාලා තියෙන්නේ. කහ පාට කුඩු විශේෂයකි. කහ පාට කුඩු විශේෂයකි. ජලයේ දිය කර ගැනීමෙන් කහ පාට ද්‍රාවණයක් සාදා ගන්න ලබයි. ජලයේ දිය කර ගැනීමෙන් කහ පාට වඩා තැඹිලි පාට ද්‍රාවණයක් සාදා ගන්න ලබයි කියවනම් තමයි හොඳ නේද? මෙතිල් ඔරෙන්ජ් දිය කළාට පස්සේ තැඹිලි පාටයි කියලා අපි කිව්වේ. ඒ නිසා එතන කහ පාට වෙනුවට තැඹිලි පාට කියලා දාමුද? ටිපස් කළාට කමන්නේ නැහැ. කහ පාට වෙනුවට තැඹිලි කියලා දාන්න. ඒක printing mistake එක. තැඹිලි තැඹිලි පාට ද්‍රාවණයක් සාදා ගන්න ලබයි. ඒක අම්ලයකට දැම්මොත් මොකද වෙන්නේ? මෙතිල් ඔරෙන්ජ් එක රතු පාට වෙනවා. ඒක බෂ්මයකට දැම්මොත් ලොකු වර්ණ විපර්යාසයක් නැහැ. කහ පාටම වගේම තමයි. රයිට්. ඔන්න අපි මුළු ඒ ඉගෙන ගත්ත මුළු දර්ශක සියල්ලම සාරාංශීකරණය කළා. ඔයාට මේ පාඩමෙන් පුළුවන් වෙන්න ඕනේ වැඩ දෙකයි. එකක් ඔය වගුව පුළුවන් වෙන්න ඕනේ අහන ඕනි තැනකින් කියන්න. හරිද? අනිත් බරනේ පිබරු මෙයාට දාලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් එක තමයි ඔයාට පුළුවන් වෙන්න ඕනි යම් කිසි ද්‍රාවණයක් කිව්වම අම්ලයක්ද බෂ්මයක්ද උදාසීනද කියලා හිතන්න. එච්චරයි ඕනේ. ඔයාට පුළුවන් වෙන්න ඕනේ අම්ලයක්ද බෂ්මයක්ද උදාසීනද කියලා ගන්න. දැන් උදාහරණයක් විදිහට අපි කියනවා සීනි ද්‍රාවණය කියලා. අම්ලද බෂ්මද උදාසීන සීනි ද්‍රාවණය? සීනි ද්‍රාවණය උදාසීනයි. දැන් ගිය සතියේ කියලා දීපුවා කලින් දවසේ. පාඩම් නැහැ. ලුණු ද්‍රාවණය, සීනි ද්‍රාවණය, ජලය ඔක්කොම උදාසීනයි. අන්න එහෙම තමයි ටක් ගාලා පුළුවන් වෙන්න ඕනේ ඒ අදාළ වර්ගය කියන්න. නෑ එහෙම කියන්න බෑ. ජලය සමග දැන් මේකත් ජලය සමග දී වෙනවනේ. ජලය සමග දී වෙන හැම එක්කෙනාම උදාසීනයි කියලා නෑ. ඒ සමහර ද්‍රාවණ උදාසීනයි. විශේෂයෙන්ම ඕනිම ලවණ ද්‍රාවණයක් උදාසීනයි කියලා මට කියන්න පුළුවන්. ලුණු සහිත සම්බන්ධ ඕනෙ කෙනෙක් උදාසීනයි. රයිට්. එතනින් ඔබේ පාඩම අවසාන වෙලා සාරාංශයට යනවා. සාරාංශයට යන්න කලින් අපි මේ මෙච්චර වෙලා කතා කරපු මේ pH කඩදාසි පිනොප්තලීන් මෙතිල් ඔරෙන්ජ් කියන සියල්ල එකට තියලා වීඩියෝ එකක් බලන්න යන්න. ඔක්කොම all in one එකක් දෙන්න යන්න. අන්තිම ක්‍රියාකාරකම නෙමෙයි මේ. දැන් ලෑස්ති වෙලා තියෙන්නේ. පුතාලට මම ඒ සඳහා අරගෙන අවිල්ලා තියෙනවා. මෙන්න තියෙනවා බෂ්මයක්. මම ඉස්සෙල්ලාම මේ නලයට දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බෂ්මය තමයි මෙතන මම හදාගෙන අවිල්ලා තියෙන්නේ. හරි. ඔන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බෂ්මය ටිකක් මේකට දැම්මා. ඊට පස්සේ මම ඊළඟ එකට දානවා මේ තියෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. මම ඊළඟ නලයට දානවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. හරි. ඊට පස්සේ මම ඊළඟ නලයට දානවා ජලය ස්වල්පයක්. හරි. දැන් මේ විදිහට ඉස්සෙල්ලාම මම බෂ්මයක් දැම්මේ ඊට පස්සේ අම්ලය දැම්මා ඊට පස්සේ ජලය දාලා තියෙන්නේ. දැන් අපි බලමු එකින් එක. දැන් ඔයගොල්ලෝ දන්නවද පුතාලා ලිට්මස් කඩදාසි නේද? ඉස්සෙල්ලා අපි අර අනිත් දර්ශක වෙන් කරන්නත් අපි භාවිතා කරන්නේ නේද? එතකොට මේ තියෙන ලිට්මස් කඩදාසි. එතකොට මේකේ මම ඉස්සෙල්ලා මේ තියෙන රතු ලිට්මස් එක මම රතු ලිට්මස් කඩදාසියක් අරගෙන මේ විදිහට මේ කඩදාසියක් අරගෙන මම ඉස්සෙල්ලම දානවා බෂ්මයට. බලමු බෂ්මයට දැම්මම මොකද වෙන්නේ කියලා. මොන රතු ලිට්මස් කඩදාසිය තමයි මේ විදිහට මම බෂ්මයට දාන්නේ. මොකද උනේ පුතේ? බලන්න මොකක්ද නිරීක්ෂණය කියලා පුතාලට පේනවද? මේ රතු ලිට්මස් නිල් පාට වුණා. බෂ්මයකදී ළමයි රතු ලිට්මස් කඩදාසිය සුදු පාට පේන්නේ මේ කැමරාවයි ලයිට්නින් නිසා හොඳේ. ස්ටුඩියෝ ලයිට්නින් සහ ඒ කැමරාවෙන් දාන ඉෆෙක්ට් නිසා තමයි රතු ලිට්මස් එක සුදු වෙලා පේන්නේ. නැත්නම් සුදු පාට නෙමෙයි රතු පාටයි. ලිට්මස් නිල් පාට වෙනවා. පේනව නේද පුතාලට? හරි. මම ඊළඟට ආපහු මේ රතු ලිට්මස් කෑල්ලක් අරගෙන අම්ලයකට දාලා බලනවා. මෙතන තියෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. මම හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට මේ රතු ලිට්මස් මේ විදිහට දාලා බලනවා. හරි. මොකද්ද වෙන්නේ බලන්න. ඒක රතු ලිට්මස් රතු පැහැයමයි නේද පුතේ? වෙනසක් නැහැ.
පේනව නේද පුතාලට? රතු පැහැයමයි තියෙන්නේ. එහෙනම් රතු ලිට්මස් වල වර්ණ වෙනසක් නැහැ අම්ලවලදී. ඊට පස්සේ මම ආපහු රතු ලිට්මස් කෑල්ලක් අරගෙන ඊළඟට මේ වගේ ජලයට දාලා බලනවා. උදාසීනයි නේද? ජලයට දාලා බලන්න. මේ බලන්න. ජලයේදීත් අර විදිහටම මේ වගේ වර්ණ වෙනසක් බලා ගන්න බෑ. පේනව නේද පුතාලට? එහෙනම් ඔයගොල්ලෝ දැක්කා රතු ලිට්මස් බෂ්මයක් හමුවේදී නිල් පැහැයක් දැක්වුවා. අනිත් ඒවායිදී වර්ණ වෙනසක් දැක්ුවේ නැහැ. හරි අපි බලමු මේ විදිහටම එහෙනම් ඕනේ දැන් නිල් ලිට්මස් අපි ගන්න. දැන් රතු ලිට්මස් වලින් අපි ඒ තුනම පරීක්ෂා කරානේ. ඊට පස්සේ අපි ගන්නවා නිල් ලිට්මස්. මේ පේනව නේද අර විදිහටම තියෙන්නේ. මම ඒකෙනුත් නිල් ලිට්මස් කෑල්ලක් අරගෙන ඉස්සෙල්ලම දානවා බෂ්මයට. නිල් ලිට්මස් කෑල්ල අරගෙන මම දානවා බෂ්මයට. බලන්න මොකද තියෙන වර්ණ වෙනස කියලා පුතාලා. මේ වර්ණ වෙනසක් දකින්න ලැබෙන්නේ නැහැ. නිල් පාටමයි නේද? බෂ්මයේදී නිල් ලිට්මස් නිල් පාටමයි. හරි. ඊට පස්සේ මම ආපහු තවත් නිල් ලිට්මස් කෑල්ලක් අරගෙන දානවා අම්ලයකට. ඔන්න බලන්න මේ අම්ලය හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට මම දාන්නේ. ඔන්න බලා ගන්න පුතාලා මොකද වෙන්නේ කියලා. හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට දැම්මම නිල් ලිට්මස් කෑල්ල මොකද වෙන්නේ? මේ පැහැදිලිව රතු පැහැයක් ගත්තා නේද? එහෙනම් අම්ල හමුවේ නිල් ලිට්මස් රතු පැහැයක් ගන්නවා. පේනව නේද පුතාලට? රතු පැහැයක් ගන්නවා. ඊට පස්සේ මම ආපහු තව නිල් ලිට්මස් කෑල්ලක් අරගෙන මේ විදියට ජලයට දාලා බලනවා. මේ තියෙන ජලය. බලන්න ඒකෙත් වර්ණ වෙනසක් දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔයගලන්ට පේනවා නිල් ලිට්මස් වල වර්ණ වෙනසක් දැක්කේ අම්ලයකදී නේද? අම්ලයකදී නිල් ලිට්මස් රතු පාට වුණා පුතාලට බලා ගන්න පුළුවන්. එහෙනම් දැන් ලිට්මස් වෙනස පුතාලා නිරීක්ෂණය කරානේ. එතකොට මම පුතාලට පෙන්නනම් තවත් දර්ශකයක් පුතේ මෙන්න තියෙනවා. මේකට කියන්නේ pH කඩදාසි කියලා. පේනවද මේ pH කඩදාසි? මේ වර්ණය බලන්න කහ පාට වර්ණයක් තියෙනවා. pH කඩදාසි වල පේනව නේද? ඒතකොට මේකේ මේ වර්ණ මෙතන තියෙනවා මේ ශ්‍රේණියක් තියෙනවා. පේනවද පුතාලට? මෙතන මේ 1 2 3 4 5 6 7 8 ඔයගේ 14ට යනකම්ම තියෙනවා. දැන් මෙතන අර කුඩා පරාසයක් ඉඳලා මෙතන එකක් කර එකක් තමයි වර්ණ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ 1 3 මේ පැත්තට එනකොට වර්ණ රතු පැහැයක් තියෙන්නේ නේද? තැඹිලි පාට, රතු පාට, රතු ඉඳන් මේ තැඹිලි පාට වගේ වෙන. ඊපස්සේ කහ පාට, කොළ පාට, මේ අවසානයේ යනකොට දම් පාට. පේනවද පුතාලට? එතකොට මේ ප්‍රබල භෂ්ම තමයි මේ දම් පාටින් තියෙන්නේ මෙතන. මේ පැත්තට වෙන්න තියෙන්නේ ප්‍රබල අම්ල. තේරුණාද? ආම්ලික අවස්ථාවේ තමයි ආම්ලික දේවල් වල කියන්නේ pH අගේ 7ට වඩා අඩුයි. pH අගේ 7ට වඩා වැඩි නම් ඒක භෂ්ම. pH අගේ 7 අපි උදාසීන ද්‍රව්‍ය වලට තියෙන්නේ. හරි අපි pH කඩදාසි වලිනුත් එහෙනම් පුතේ මේ පරීක්ෂණය කරලා බලමු. ඔන්න මම pH කඩදාසි ගන්නවා මෙතනින්. මේ වගේ pH කඩදාසි කෑල්ලක් අරගෙන අපි ඉස්සෙල්ලම දානවා භෂ්මයකට. ඔන්න බලමු භෂ්මයකට දැම්මම මොකද වෙන්නේ කියලා. අන්න පේනව නේද පුතා වර්ණය? දැන් මේ වර්ණය අපිට සංසන්දනය කරන්න පුළුවන් මේ වර්ණ එක මේ පැත්තට එන්නේ නැහනේ. මෙහෙම යනකොට මේ තද දම් පැහැයක් තියෙන්නේ. පේනව නේද? තද දම් පැහැයක් තියෙන්නේ මෙතන. ඇයි ඒ අපි මෙතන භෂ්මයක් නේද? මම කිව්වා pH අගය 14ට එන්නේ ප්‍රබල භෂ්ම වල කියලා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ අපි විද්‍යාගාරයේ භාවිතා කරන ප්‍රබල භෂ්මයක්. ඒ නිසා තමයි මේ වගේ තද දම් පැහැයක් තියෙන්නේ. දැක්ක නේද පුතාලා? හරි අපි තව pH කඩදාසි කෑල්ලක් අරගෙන බලමු අම්ලයකට දාලා. අපි ඔන්න අම්ලයකට දානවා. ඒකට බලමු අපි වර්ණය මොන වගේද කියලා. මෙන්න පේනව නේද ඔයගලන්ට? මේ වර්ණය. එතකොට ඒක බලන්න මේ pH වර්ණ පරාසය කොතනද තියෙන්නේ කියලා මේ ප්‍රබල අම්ලයක් පුතේ නේද? හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියන්නේ ප්‍රබල අම්ලයක්. පේනව නේද වර්ණය? pH අගය 1යි නේද? ඉස්සලකේ pH අගය 14යි. මේකේ pH අගය 1යි. පැහැදිලි නේද පුතාලට? pH අගය 1යි නේද? ඒ කියන්නේ ප්‍රබල අම්ලයක්. එහෙනම් අම්ලයකදී වර්ණය දැන් පුතාලා අඳුරනවා නේද? අපි බලමු දැන් උදාසීන ද්‍රව්‍යයකට දාලා මේ වගේ pH කඩදාසියක් මොකද වෙන්නේ කියලා. මේ තියෙන්නේ ජලයට දානවා අපි. බලන්න මොකද වෙන්නේ කියලා. හරි. මේ වගේ දැම්මම පුතාලට පේනවා මේකේ pH අගය කොච්චරක්ද පුතේ? මේ pH අගය 5ක් විතර අගයක් තියෙන. සමහර වෙලාවට මේවැයි විවිධ දේවල් දිය වෙලා තියෙනවා නේද? ජලයේ විවිධ දේවල් ලවණ වර්ග එහෙම දිය වෙලා තියෙනවා. ඒ අනුව ඒ pH අගය වෙනස් වෙනවා නේද? මෙතන කහ පාටමත් නෙමෙයි ටිකක් කොළ පාටට හුරු වර්ණයක් තියෙන කහ කොළ අතර නේද? එතකොට මේ වගේ pH අගය මේ මැද අගයක් තමයි ගන්නෙ. පේනව නේද පුතාලට? ඒතර අම්ල භෂ්ම හා උදාසීන ද්‍රව්‍ය මේ විදිහට පුතාලට අඳුන ගන්න පුළුවන් ලිට්මස් කඩදාසි ඒ වගේම pH කඩදාසි භාවිතා කරලා. හරි. අපි බලමු තවත් දර්ශක තියෙනවා පුතේ. මේ තියෙන මං ගෙනල්ලා එකක් ෆිනොප්තලීන්, මේ අනිත් එක මෙතිල් ඔරෙන්ජ්. හරි දැන් පුතාලා දන්නවනේ මෙතන තියෙන භෂ්මයක්, මේ අම්ලයක්, මේ තියෙන ජලය. මම ආයිත් ඒ විදිහටම දානවා. මෙන්න මෙතනට ආයි නැවත භෂ්මය. ඔන්න තියෙනවා භෂ්මයක්. ඊට පස්සේ ආපහු ඊළඟ එකට දානවා අම්ලයක්. ආයි ඊළඟ එකට දානවා උදාසීන ද්‍රව්‍යයක්. හරි. අපි දැන් මේවට බලමු මේ විවිධ වර්ණ මේ කොහොමද දර්ශක ඇති වෙන්නේ දර්ශක මගින් මේවා අඳුනගන්නේ කොහොමද කියලා අපි දැන් නිරීක්ෂණය කරන්න යන්නේ. මේ තියෙන ෆිනොප්තලීන්, මම ෆිනොප්තලීන් ස්වල්පයක් මේ වගේ නලයකට අරගන්නවා පුතේ.
හරි. මේ වගේ නලයකට විනෝද වලින් පැහැදිලිව පේනවා ද්‍රාවණය අවර්ණයි. විනෝද වලින් අවර්ණ ද්‍රාවණයක් කියන එක නිරීක්ෂණය කරගන්න. අරගෙන මම දැන් මේ විදිහට වීදුරු කූර භාවිතා කරලා මේ වගේ වීදුරු කූර භාවිතා කරලා මම ඉස්සෙල්ලාම තියෙන බෂ්මයක් නේද? මම බෂ්මයකට දාලා බලන්නම් මේ ෆිනොප්තලින් දැන් මම මොන වගේ වර්ණයක් දෙන්නේ කියලා බලමු අපි. මේ වගේ බිඳුවක් අරගෙන පේනව නේද මොකද්ද වර්ණය කියලා? බෂ්මයකට දැන් මම පුතාලට පේනවා මේ වගේ පැහැදිලිව මේ වගේ රෝස පැහැයක් ගන්නවා. පේනව නේද පුතාලට? ඒතර බෂ්ම අඳුන ගන්න පුළුවන් අපිට එතන නේද? හරි. අපි ඊළඟට ආයිත් අපි මේකට දාලා මේ වගේ ෆිනොප්තලින් බිඳුවක් අරගෙන මම දානවා ඊළඟට අම්ලයකට. මොකද වෙන්නේ? මේ වගේ පැහැදිලි වර්ණ වෙනසක් නැහැ නේද මේ වගේ? මේ බලන්න වගේ රෝස පැහැයක් ගන්නෙ නැහැ. මේ බලන්න වර්ණ වෙනස එතකොට පුතාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ආපහු උදාසීන ද්‍රව්‍යයකට දානවා. ජලයට දානවා. මේ බලන්න. ඒකෙත් අර වගේ වර්ණයක් දිස් වෙන්නේ නැහැ නේද? මේ බලන්න. ඔය දැන් ඔයගලන්ට වර්ණ වෙනස අඳුන ගන්න පුළුවන් ෆිනොප්තලින් වල නේද? ඒතකොට මම ෆිනොප්තලින් තව ඔයගලන්ට බිඳුවක් දාලා පෙන්නන්නම් බෂ්මයකට. පේනව නේද පැහැදිලිව වර්ණය බලා ගන්න පුළුවන්. හරි. අපි එහෙනම් ඒ විදිහටම ඔන්න එහෙනම් දැන් ඔයගොල්ලෝ දැක්කා බෂ්මවලදී ආම්ලවලදී හා උදාසීන ද්‍රව්‍යවලදී ෆිනොප්තලින් වල වර්ණය මොන වගේද කියන එක නේද දර්ශකයක් විදිහට. අපි දැන් බලමු මෙතිල් ඔරෙන්ජ් කියන දර්ශකය අරගෙන. මේ මෙතිල් ඔරෙන්ජ් කියන දර්ශකයත් අපි මේ විදිහට දාමු. මේ තියෙන බෂ්මයක්, ඊළඟට තියෙන ආම්ලය, ඊට පස්සේ තියෙන්නේ උදාසීන ද්‍රව්‍ය. හරි. අපි බලමු මේ විදිහට අරගෙන. අපි ඉස්සෙල්ලාම දාලා බලමු බෂ්මයට මොන වගේ වර්ණයක් දෙන්නේ පුතේ බෂ්මයකදී? ඔන්න බලන්න පැහැය පුතාලට නේද? මේ වගේ ඒකෙත් වීදුරු කූරට ගන්න වෙලාවට බලන්න කොහොමද මෙතිල් ඔරෙන්ජ් එකේ රියල් පාට කියලා. මෙතිල් ඔරෙන්ජ් එක තැඹිලි පැහැයට හුරු පාටක් තමයි තියෙන්නේ. වීදුරු කූරේ තියෙන කොලාට බලන්න. දැන් ඔය ඊළඟට බෂ්ම නම්මලට දැම්මහම පාටත් බලන්න. කහ තැඹිලි පාටට හුරු කහ පැහැයක් එන්නේ නේද? ඊට පස්සේ අපි බලමු මේක දාලා අම්ලයකට මොන වගේ වර්ණයක් දෙන්නේ කියලා. හරි. අපි අම්ලයකට දාලා බලමු. මේ බලන්න රතු පැහැයක් එන්නේ. පේනව නේද? මෙතිල් ඔරෙන්ජ් අම්ලයකට දැම්මම එන්නේ රතු පැහැයක්. අපි බලමු මේ උදාසීන ද්‍රව්‍යයකට දැම්මම මොන වගේද වෙන්නේ කියලා. පේනවද වර්ණ වෙනස? නේද? එතකොට අපිට එහෙනම් ඒ වගේ මෙතිල් ඔරෙන්ජ් වලත් මේ බලන්න අම්ලයක් අඳුර ගන්න පුළුවන්. මේ වගේ රතු පැහැයක් තියෙන්නේ. ඒතර බෂ්මයකදී පැහැය පුතාලට අඳුර ගන්න පුළුවන්. උදාසීන ද්‍රව්‍යයකදී අඳුර ගන්න පුළුවන්. එහෙනම් රයිට්. ඒකේ තියෙන මේ වර්ණ විපර්යාසයක පොඩක් හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් නම් ඔබට නේද? අර ඔය කියපු ෆිනොප්තලින් දැම්මහම ඇති වෙන බෂ්ම වල සෝස පාට, ඊට පස්සේ මෙතිල් ඔරෙන්ජ් දැම්මහම ඇති වෙන අම්ල වල රතු පාට වගේ ඔබට ඉතාම හොඳින් නිරීක්ෂණය වෙනවා. දැන් මෙන්න මේ දෙන්න බලන්න. මෙන්න මේකයි. අපි කියවනේ මෙතිල් ඔරෙන්ජ් දැම්මහම අම්ලයකටයි උදාසීනයකටයි දෙකේදීම කහ පාටක් එන්නේ. ඒ දෙක නිකන් එකිනෙකට බොහොම මේ සමාන වර්ණ දෙකක් එන්නේ කියලා. හැබැයි මම ඒකේදී ඕගලන්ට මම කිව්වා හැබැයි මේ දෙක හරියට බැලුවොත් පොඩි වෙනසකුත් තියෙනවා කියලා. දැන් ඔබට මේක බැලුවොත් ඇත්තටම පොඩි වෙනසක් තියෙනවද නැද්ද? තියෙනවා. හැබැයි ඔය වෙනස නිශ්චිත නැහැ. ඔය වෙනස හැම වෙලෙම තියෙයි කියලා අපිට කියන්න බෑ. දැන් කහපාටමනේ තියෙන්නේ. එකක් තද වෙලා අනිත් එක ලා වෙයි කියන සීන් එක හැම වෙලෙම ලා පාට තද පාට වෙයි කියලා අපිට කියන්න බෑ. එක තැනකදී මොකක් හරි ද්‍රාවණයකදී දෙකේම සමාන කහ පාටක් එන්න පුළුවන්. එහෙම වුණොත් අපිට පැටලෙනවා වැඩි. ඔව් වැඩි වුණොත් අඩු වුණොත් වගේ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් නිසා අපිට මේ එක සමාන පාටවල මේ වගේ ළඟින් යන පාටවල් ගන්නෙ නැහැ. වැඩිට සලකන්න බෑ කියලා අපි කියනවා. දැන් රතු පාටයි කහ පාටයි කියන්නේ අහසට බොලෝ වගේ. සම්පූර්ණ වෙනස් පාටවල දෙකක්. අපි ටක් ගාලා වෙනස හොයාගන්න පුළුවන්. ඒකයි අපි මේ වර්ණ දෙක මේ විදිහට භාවිතා කරන්නේ. රයිට්. එතනින් ඔබේ වැඩසටහන අවසන් වෙනවා. එතනින් පස්සේ පල්ලෙහා ටියුට් එක බලන්න. සාරාංශය තියෙනවා ටියුට් එකේ. සාරාංශයේ පල්ලෙහා තියෙනවා බොක්ස් වගේක් පේනවනේ. ඔබේ සාරාංශයට පහලින් තියෙනවනේ බොක්ස් වගේක්. ඒ ටික ඔබ හිතන්නේ මොනවා කරන්න තියෙන්නේ? සාරාංශයට පල්ලෙහා තියෙන බොක්ස් ටික තියෙන්නේ මොනවා කරන්නද? ඒක තියෙන්නේ ඔබේ අර කෙටි ක්‍රම සියල්ල එක තැනකට ගන්න.
මාතෘකාව දාලා තියෙන්නේ දර්ශක භාවිතයෙන් අම්ල භෂ්ම හඳුනා ගැනීම මතක තබා ගන්න ආකාරය කියලා. ඔබ ඒ සියල්ලම එක තැනකට ගන්න ඕන ළමයි. ඒක හෝම්වර්ක් එකක් විදිහට තියාගන්න. අනිර බරණි පිබරෝ මෙයාර සෙට් එකම කලින් පිටු වලින් බල බල ඉස්සරහා ලියපු වාක්‍යයත් ඒ විදිහටම ලියන්න ඕනි. කොටු ටිකත් ඒ විදිහටම ලියන්න ඕනි. පැහැදිලිද? ඔව් දැන් මොන්න ඔය ලියනවා කියලා ලියනවා කට්ටියත් එක්කම අප්‍රේල් පළවෙනිදා. හරිද? කවන්නේ නැහැ කියලා 3-4 දිනත් එක්කම ලියනවා. හෝම්වර්ක් පස්සේ පල්ලෙහා තියෙනවා පාඩමේ අභ්‍යාසයත් ඔබට හෝම්වර්ක් අභ්‍යාස ඔක්කොම කරලා තියාගන්න. මම ගොඩක් වෙලාවට ඔබට ඔය ටික දැන් මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඔයගලන්ට එක්ස්ට්‍රා රිවිෂන් ක්ලාස් එකක් දාන්න පේම සාකච්ඡා කරන වෙලාවක් දාන්න. හරිද? right එහෙනම් that's all for today. අදට එපමණයි. නැවත අපි හම්බ වෙන්නේ ලබන සමුදාට නෙමෙයි සිකුරාදාට අදාළ වෙන ටියුට් එකක් දාන්න. ඒකත් අරගෙන එන්න. අපි 6 වෙනි පාඩම ආරම්භ කරනවා සිකුරාදා. බොහෝ දුරට සමුදාට පාඩම ඉවර වෙයි. right එහෙනම් හැමෝටම අයබෝවන් සුබ උදෑසනක් වේවා. මේ සුබ අප්‍රේල් පළවෙනිදාවක් වේවා. අනිත් අය මෝඩයා කරන්න යන්න එපා. ඔබ දැන් දන්නවා අප්‍රේල් පළවෙනිදා මෝඩයා කතාව හැදලා තියෙන්නේ කොහොමද කියලා. නේද? එහෙනම් සුබ දවසක්.